සැසියට සහභාගී වූ ඔබ සෙනගාම ඉතා ගෞරවයෙන් පිළිගනිමි. දෙන්නම සැසියේ ඉදිරියට ගෙන යාම සඳහා ප්‍රවීණ ශිල්පිනිය වන අනුම රාජකරණ මහත්මියට ප්‍රවීණ ලේඛිකාව වන සුනේත්‍රා රාජකරුණානායක මහත්මියට ගෞරවයෙන් ආරාධනා කරමි. සුබෝදෑසනක් හැමෝටම. අද කොළඹ සාහිත්‍ය සමයේ දෙවන දිනය. මේ වැඩසටහනේ අභිරක්ෂක විදිහට මම මොඩරේෂන් පාර්ට් එකකින් පොඩ්ඩක් ඈත් වෙලා ඉන්න තමයි උත්සාහ කරේ. හැබැයි සුනේත්‍රා රාජකරුණානායක කියන්නේ මගේ පැරණිම මිතුරියක්. මම කැමැතිම ලේඛිකාවක් සහ සංචාරයේ සහ ගවේෂණයේ එකට හිටපු ගමන් සගේ. ඉතින් ඒ නිසා සුනේත්‍රා ආරාධනා කරාම මේ සැසියට සහභාගී වෙන්න වුණා. සුනේත්‍රා මම හිතන්නේ මේ පාඨක සමාජයට අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය චරිතයක් නෙවෙයි. දැන් අපි සමන්ගිර සමනලගිරිය කියනවා. මේ සමන්ගිර පාමුල හැදුණු වැඩුණු සුනේත්‍රා සඳුන්ගිර සමාජගත කරාම අපි අතටපත් කරාම අපි හැමෝම කවුද මේ කියලා හොයන්න පටන් ගත්තා එක කාලෙක. සඳුන්ගිර ගිනිගන්නේ කියන්නේ ලංකාවට මේ වෙනකොට 60කට අධික සංඛ්‍යාවක් විවිධ පොත් ලබා දුන්නු ලේඛිකාවක්. එතකොට හැබැයි සඳුන්ගිර ලියවුණු මොහොතේ සුනේත්‍රාගේ ගෙදර තිබිච්ච වාහනේ එයා සතුව තිබිච්ච කාර් එක විකුණලා සුනේත්‍රා මේ පොත මුද්‍රණය නොකරා නම් අද අපිට මේ සාකච්ඡාව කරන්න වෙන්නේ. ඒ නිසා මම ඇත්තටම සුනේත්‍රාගෙන් දැනගන්න කැමති මුලින්මම සඳුන්ගිර ලියවුණු මොහොත සඳුන්ගිරට කලින් ලියවිච්ච දේවල් අපිට වෙනම කතා කරන්න පුළුවන්. නමුත් සඳුන්ගිර ලියවිච්ච මොහොත සහ මේ සඳුන්ගිර මුද්‍රණය කරන්න දරපු උත්සාහයෙන්ම අපි පටන් ගමු. මොකද අපේ යෝජිත මාතෘකාව සඳුන්ගිරෙන් කැන්ඩි මහල් ආලෙන්දේට කියන මාතෘකාව නිසා. ස්තුතියි අනෝමා. ඇත්තටම මේ මම තමයි අනෝමට කිව්වේ මේ අනේ එහෙනම් ඔයා කරන්න කියලා. මොකද එයා මගේ ගෙදර මගේ පොත් ඔක්කොම තියෙන නිසා ඉතින් ඔක්කොම කියවලා තියෙන නිසා සඳුන්ගිරට එළබෙන්නට පෙර ඉඳලා මම මේ තාත්තා රාජ්‍ය සේවකයෙක් නිසා සබරගමේ විවිධ ගම්වල හැදුණා. මොකද ඒ කාලේ ගිය ගමන් රජයේ නිල නිවාස හම්බෙන්නේ නැහැ. එක එක ගම්වල ඉන්න වෙනවා. කුඩා නිවසක ඉන්නවා. ඊට වඩා හොඳ ගයක් හම්බුනහම ඒකට යනවා එහෙම. ඒ නිසා ගැමි බස පොඩි කාලේ ඉඳලා හොඳට දැනගත්තා. දැන් අපේ රෙදි නැන්ද කෙනෙක් ඉන්නවා. අපේ ගේ පාමුල තියෙන තොටුපොළ සමහරදාට රෙදි හොදනවා. ඉතින් මම දඟලනකොට එයා කියනවා මේ ඩාන් ඩිංගිසියක් කියලා. ඉතින් ඔය ඩාන් ඩිංගිසිය ගමේ මේ කියන්නේ කුඹුක් ගහක බෙන එක රිංගගෙන පොත් කියවනවා. මොකද අර පොත් කියවන පිස්සුව හැබැයි අපිට පොත් නැහැ, ලයිබ්‍රරි එකක් ඒ කිට්ටුවක නැහැ. එතකොට කම්කරුවන්ගෙන් පොත් ඉල්ලන් කියවනවා. ඉතින් එහෙම දැන් ඒ ගැන ඒ මාර්ගයේ දිගට ගියොත් මේ අහපු ප්‍රශ්නයෙන් පිටපනිනවා. සඳුන්ගිර මගේ මරමුණු ජීවිත කාලයේම සබරගමු ජීවිතයේදී උකහාගත් සබරගමු බස සහ සබරගමු හදවත් ඒකේ නිරූපණය වුණා. මම ඉංග්‍රීසි ගුරුවරයෙක් හැටියට ටික කලක් රත්නපුරේ හත්වැල්ලේ සේවය කරන කාලේ මට ලියන්නම හිතුණා ඒක. මොකද මම ළමයින්ගෙන් අහනවා ඇයි හෝම්වර්ක් කරන්නේ නැත්තේ කියලා. අනේ ඊට පස්සේ ගමේ ඇවිදලා බලනකොට ගෙදරක මේසයක් නෑ, රෙදි වනන්න මේ ස්ක්‍රීන් එකක් නෑ, වැලක් බැදලා මුළු පවුලෙම රෙදි ඒකේ වල්ලා. ඉතින් මේ ළමයින්ගෙන් හෝම්වර්ක් කරන්නේ නැත්තේ කියලා අහන්නේ කොහෙද? ඒ ළමයිට නාට්‍යයක් පුරුදු කරනකොට ඩයලොග්ස් හරියට කියන්න බෑ. ඉතින් මං අහුවා ඒ මුවන් පැලැස්සවත් අහන්නේ නැද්ද කියලා. මොන මුවන් පැලැස්සද? ගෙවල් වල රේඩියෝ එකක්වත් නැහැ. ඉතින් ඒම පළවෙනි වතාවට මම සබරගමුවේ හැදුනට නාගරික පරිසරවල ඉතාම හොඳ පාසල් වලට ගිය නිසා අර ගැමි දරිද්‍රතාව දැක්කේ ඒ ගුරුපත්තියව නිසා. ඉතින් මං වැරදි වැඩක් කරා ඒක අත්හැරලා දාන්න ආවා. නමුත් සඳුන්ගිර ලියන්න ආසන්නම උත්තේජනය වුණේ ඒ හත්වැල්ලේ පදිංචිලා හිටපු කාලේ
අවුරුද්දක් හිටියා ඒ පාසලේ. සඳුන්ගිර ලියවිච්ච පසුබිම එහෙමයි. හැබැයි සඳුන්ගිර මුද්‍රණය වෙලා අපේ අතට පොතක් විදියට ආපු ගමන. පබ්ලිෂර්ස්ලාගෙන් අහන්න ගියා. ඉස්සර මම දන්නේ නැහැ. මං හිතුවා මේ පොත ලියලා ගිහින් දයාවංශ ජයකොඩි මහත්තයාට දුන්නාම එයා ගහනවා කියලා. නමුත් හැම පබ්ලිෂර් කෙනෙක් ළඟට මේ දැන් මගේ මේ ප්‍රකාශකයෝ ගොඩක් නැහැ ඒ කාලේ. සීමිත ගණනක්. කවුරුත් කැමති වුණේ නැහැ මේ පොත ගහන්න. එකක් කතා කරන භාෂාවෙන් ලියලා තියෙන්නේ. එකක් සම්ප්‍රදායික මේ නවකතා මේ වට්ටෝරුවට රාමු කරන්න බෑ ඒක. එතකොට බය වෙන්නේ නැති කාගෙන් හරි ඇහුවත් හරි ඒක ප්‍රකාශකෙක් මට කිව්වා ඒක මේ විජේවර්ධන ඒකේ මේ ෂෝට් ලිස්ට් උනා. ඉතින් එතකොට මේක අන්තිම වෙන්න ඇති ඒකේ කියලා. ෂෝට් ලිස්ට් උනා කියලා පිළිගත්තේ නැහැ. ඒතුමා පහු කාලෙක නම් ඉතින් මට හරියට කියනවා මේ එහෙම කිව්වේ නෑ කියලා. නමුත් එහෙම වුණාම ඉතින් කාර් එකත් විකුණලා අපේ පුරුෂයෙක් වහ එහෙනම් අපි ගහමු කියලා. ඉතින් ඒ නිසා එයාගෙනම ප්‍රකාශකයා කියලා දාලා ගැහුවා. ප්‍රියංජන් සුරේෂ් මල්ලි හොඳට කවරයක් හදලා දුන්නා. ඒ නම දුන්නේ ගාමිණී විජේතුංග. මොකද මම වෙන නම් හිතමින් ඉන්නකොට එයා ඒක කිව්වහම හා කියලා ඒක පිළිගත්තා. ඉතින් නමුත් පත්තරයක අඳුරන මිනිස්සු ඉඳලවත් එක රිවිව් එකක් ගියේ නැහැ. 3 මාසයක් යනකොට පොත් පළවෙනි පොත් 2000 ඉවරයි. එක රිවිව් එකක් මුකුත් නැතුව ඒවා ඉවරුනාම නම් ගුවන්විදුලි වැඩසටහන් මේ පත්තරවල ඒවා ගියා. ඉතින් අදටත් මට හිතා ගන්න බෑ තාමත් ඒ පොත නැවත මුද්‍රණය වෙනවා. අපි පොත් 6000ක් විතර ගහලා ඊට පස්සේ ජනක ඉනිමංකඩත් වතාවද්ද දෙකක්ද මුද්‍රණය කළා. දැන් ඔය තියෙන්නේ සරසවියෙන්ම ඇති 20 වෙනි හරි කීවෙනි හරි මුද්‍රණය තාමත් යනවා. ඉතින් මට ඒක තාම හිතා ගන්න බෑ. ඇයි තාම යන්නේ? ඇයි ඒක මිනිස්සු අතරට එහෙම ගියේ කියලා. දැන් ඒ දවස්වල සඳුන්ගිරත් එක්ක ඔබ කරේ දැන් භාෂාවේ යම්කිසි විදියක නවකතාවට තිබිච්ච භාෂාවේ යම්කිසි විදියක වෙනස් ආකාරයක්. ඒ භාෂාවට සබරගමු ජනවහරත් ගෙනාවා. ඒකම දැන් සුබෝධාලංකාරය වගේ පොතකට එනකොට තවත් මේක ඉදිරියට යනවා. මේ උපභාෂාවන් මේ සාහිත්‍යයට එකතු කර ගැනීම ගැන කතා කරමු. ඔව් දැන් ඒක වෙන්නේ මෙහෙමයි. දැන් අපේ ප්‍රධාන චරිතය එයා හිතන පතන හැටි කතා කරන භාෂාව මම මේ කතා කරන මේ දෙබස් විතරක් ඒ භාෂාවෙන් තියලා ඇය මෙසේ සිතුවා එහෙම කිව්වනම් ඒ ගතිය එන්නේ නෑ. අර භාෂාවේ ජීවය එන්නේ නෑ. එතකොට මට මාතර භාෂාවෙන් පොතක් ලියන්න බෑ. මොකද මම මාතර භාෂාව හොඳට දන්නේ නෑ. නුවර කලාවේ මේ පොහොසත් බස මම සබරගමු බස් තරම් හොඳට දන්නේ නෑ. එතකොට මට කොළඹ මුඩුක්කුවක බසක් ලියන්න පුළුවන්. මොකද සමහර මිත්‍රයෝ මට මේ පරිසරවල කතන්දර හරියට කියනවා. මම ඒවැ රිංගලා කාන්තාව හම්බෙලා ওই පාලමය යටින් කොළඹ නගරාධිපති කියලා ලියුමකුත් රාවේ දාලා ලිපියා මාව ගෙනියන්නත් ආවා. මේ ඒ කාලේ හිටපු ජනාධිපති ඥාතියෙක්. හැබැයි මට කරදරයක් නම් උනේ නෑ. ඉතින් ඒ වාගේ ඒ හැමතැනම රිංගුවාම අපි දැන් මගේ චරිතේ ලියන්න බෑනේ. සද්ගුණාකාරය වගේ පොතක කුසුම මේ ඒකේ ඉන්න ප්‍රධාන චරිතය රෝසරෝනා. එයා හිතන්නේ පතන්නේ සබරගමු භාෂාවෙන්. එයා කොළඹ ඇවිල්ලත් නෑ. දැන් මම අනෝම ගැන කතාවක් ලිව්වොත් එහෙනම් මට ලියා ගන්න බැරි වෙනවා. මොකද මේ මිනිස්සයා රට බ්ලොග් හැමතැනම මේ එක චිත්‍රපටිවල විනිශ්චය කරන්න යනවා නොයෙක් ඒවට යනවා. ඉතින් එතකොට එයාගේ භාෂාවට අර හැම රටකින්ම වදන් එකතු වෙනවා. එතකොට ඒ භාෂාව වෙනයි. හද්ද පිටිසර ගමක නගරයටවත් එන්න චරිතයක බස වෙනයි. නමුත් අපේ රටේ පැවතෙන සම්ප්‍රදාය තමයි ඉස්සර කාලේ නාවකතා ලියපු රාමුවක් තියෙනවා. මහාචාර්යවරු පවා මට කිව්වා නවකතාවක මුලක් මැදක් අගක් තියෙන්න ඕනේ කිව්වා නිශ්චිතව. ඉතින් එහෙම නැතිකොට ඒක නවකතාවක් වෙන්න බෑ කිව්වා. මට උපදෙස් දුන්නේ කරුණාවට තරහට නෙමෙයි. මම පොත් කියන්න ඕනේ මේ විදිහට කියලා මට ෆෝමියුලා එකක් ඉදිරිපත් කරනවා. ඉතින් අපි විභාගයකට උත්තර ලියනකොට නම් කරන්න දෙයක් නැහැ, ලකුණු හම්බෙන්නේ නැහැ. ඒ ෆෝමියුලා එකට ලියන්න ඕනේ කෙටි කතාවක් මෙසේ විය යුතුය. චරිත මෙච්චර ප්‍රමාණයයි ගන්න පුළුවන්. නව කතාවක් මෙසේ විය යුතුය කියලා. නමුත් තමුන් ලියනකොට තමුන්ම පබ්ලිෂ් කරනකොට ඒ මුල කාලේ හොඳම නිදහසක් තිබුණා. අර විකි
නැති වෙයිද ඒ කිසි දෙයක් හිතන්නේ නැතුව ඒ රාමු මේ සම්ප්‍රදායික රාමු කඩාගෙන බිඳගෙන යන්න. දැන් අපි භාෂාව ගැන කතා කරේ. භාෂාව ගැන කතා කරන අපි මේ උපභාෂාවනේ ව්‍යවහාරයන් ගැන කතා කරා. ඒකම මම හිතන්නේ සුනේත්‍රා රාජකරුණානායක ලංකාවේ පාරිභාෂික ශබ්දකෝෂයට එකතු කරපු වචන තියෙනවා. මම හිතන්නේ හුඟක් කෙනෙක් දන්නේ නැතුව ඇති. මේ පොලිටික්කෝ කියන වචනේ. මම හිතන්නේ සුනේත්‍රා තමයි මේක අපේ භාෂාවට එකතු කරේ. දැන් ඊට පස්සේ ආව අරගලයට පස්සේ ආපු වචනේ වීසාචකයෝ. මෙන්න මේවා ගැන පොඩ්ඩක් කතා කරමු. ඔව් දැන් අරගලේ වුණත් දෙමළෙන් පෝරට්ටම් නේ කියන්නේ. දෙමළෙන් අරගලම් කියලා වචනයක් නැහැ. නමුත් මගේ ඒකේ ප්‍රධාන දෙමළ චරිත ඉන්න නිසා මම ඒක අරගලම් කරා. ඉතින් ඒක මේ දෙමළ ලේඛකයෙක් මට කිව්වා ඔය අපේ දෙමළ භාෂාවට වචනයක් දුන්නා කියලා. ඒ වගේ තමයි වීසා යාචකයෝ, වීසාචකයෝ. ඉතින් උඹ දෙනාට කල්පනා කරලා මොකද්ද මේ වචනේ කියලා. ඉතින් මොකද අරගලයෙන් පස්සේ අපේ දරුවෝ, මගේ දරුවෝ, මගේ දුවත් ඇතුළුව ඔක්කොමලා වීසාචකයෝ වුණා. ඉතින් ඒක මම ලන්ඩන් ගියාම ඒක තවත් හොඳට දැක්කා. මෙහෙට කියලා එවන්න නැති ප්‍රශ්න හොඳට මෙහෙ යුනිවර්සිටි ඉස්සෙල්ලා ගෝල්ඩ් මෙඩල් ගහලා මෙහෙ මාස්ටර්ස් කරලා ඔක්කොම කරලා ගියාට එහෙ ගියාම ඒ මට්ටමේ රැකියාව හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම අර 60 දශකයේ ගිය මගේ මේ මිතුරියකගේ සැමියා ඔහු රාජකීය විද්‍යාලයේ ඉගෙන ගත්තේ. නමුත් ඔහු මට කිව්වා ඔහුට ස්පිරිතාලයක අමතර හොයාගන්න රෙදි හොදන වැඩෙත් කරා මේ හෙද වැඩෙත් කරා එහෙම කියලා. ඉතින් ඒ සත්‍ය කතාව එක්ක තව යාපනයේ චරිත මේ යුද්ධයට මූණ දීලා රට යන්න වෙච්ච අය 60 දශකයේ ආර්ථික ප්‍රශ්න නිසා ගිය අය සහ අපේ මේ මෑතකදී ගිය කට්ටිය විශේෂයෙන් අරගලේ කාලේ ඉඳලා වේගයෙන් ගිය අය තමයි ඒකට සම්බන්ධ වෙන්නේ. තව ඒ වගේ ගොඩක් වචන මම හදලා ආලන්දර ඉතින් ඒ වගේ වචන ලේඛකයෙකුට නිතරම එහෙම හැදෙනවා ඉබේම. මොකද අපි භාෂාවත් එක්කනේ වැඩ කරන්නේ. ඉතින් ඒක මේ භාෂා ආලයෙන් තමයි අර විදිහේ ඒවා හැදෙන්නේ. ඉතින් සමහර ඒවාට කැමතිත් නැතුව ඇති. ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ. නමුත් මට මතකයි අනෝමත් එක්ක අපි ගියා නිවිතිගල සාහිත්‍ය උත්සවයකට. අනෝම මට දැන් කියන සුනිත්‍රාක්කා මේ හොඳට මේ يعني සබරගමුව මොකක් හරි මේ හොඳ වචනයක් කොමඩ දැන් ඒ වචනේ මතක නැහැ. මේ හොඳටම මේ පැත්තට බර වෙලා කතා කරා කියලා. සබරගමු උපවාසයෙන් ඉතින් නිවිතිගල කතා කරේ නේද? ඒ දරුවන්ට. ඔව්. මේ දැන් අපි උපභාෂා කතා කරා මේ වචන එකතු කිරීම කතා කරා. අපි දැන් මේ නව කතාවේ ස්ට්‍රක්චරල් චේන්ජස් කිරීම ගැන කතා කරොත්. මොකද ඔබ ඒ නව කතාවක ව්‍යුහය යම් කිසි විදිහකට අභියෝගයට ලක් කරලා තියෙනවා. අපේ විශ්වවිද්‍යාලයට උගන්වන ආකාරයේ රාමුවෙන් එළියට පැනලා මම පොතක් ඇතුලේ පොතක් ලිව්වා. ඊළඟට විවිධ චරිත මගින් මගේ ඔය රිදී තිරංගනාවකින් එහෙම මේ විවිධ චරිත මගින් කතාව කියන්න පටන් දැන් නම් වෙන අයත් එහෙම කරනවා. නමුත් මේ මම දැන් ලන්ඩන් වලදී ප්‍රසිද්ධ කෙනෙක්ගේ පොතක් කියුවා. එයාත් එහෙම ලියන්න හදලා එයාට ගොඩක් සම්මානෙ මේ පොතක් පිළිගත්ත පොතක්. නමුත් හරියට සීක් වෙලා නැහැ. හරියට අර මේ කොටස් පිරිසිලා නැහැ. ඉතින් එතකොට විවිධ චරිත මගින් කතාව කියනකොට ඒ කියන්නේ එතකොට භාෂාව පාවිච්චි කරනවා ඒ චරිතයට අදාළ භාෂාව. දැන් උගත් කෙනෙක් නම් මගේ එක චැප්ටර් එකක ඉන්නේ අනිත් එකේ ඉන්නේ එයාගේ සේවිකාව නම් එතකොට අනිත් එකේ තියෙන භාෂාව වෙනස්. එතකොට දැන් ඔය කැන්ඩි මහල් එකට එහෙම එනකොට හොඳටම මේ මරිය පොර්ලෙන්ටිනා හැම කියලා ඉන්න මධ්‍ය පොර්ලෙන්ටිනාගේ භාෂාව මොරටුවේ සාමාන්‍ය ගැහණියන්ගේ භාෂාව. නමුත් හරියට මෙයා උච්චාරණය කරන එක පවා ඒකට ඇතුල් කරන්න පුළුවන් වුණා. මේ ඒ අත්දැකීමේදී දැන් අපි කෙනෙක්ගේ දෘෂ්ටි කෝණයෙන් කතාව කියන ලේසි. චරිත කීපයක් ගෙනහම දැන් මේක හරියට තමයි සිනමා තිර රචනයක් වගේ. දැන් මේ අත්දැකීම ඇතුලේ පාඨකයෝ විදිහට කොහොමද පාඨකයා නවකතාකාරියක් විදිහට ඔයත් එක්ක මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තියෙන්නේ? පාඨකයා ඉතින් ඒවට කැමති වෙලා කියලා මම හිතනවා. මොකද ඒ නිසා තමයි පොතක් වේගයෙන් විකිණෙන්නේ සහ මෙතෙක් තව පොත් ගණනාවක් ලියන්න පුළුවන් උනේ. ඉතින් නිෂ්ක්‍රාන්තියේදී
මේ මගේ පොත් ඔක්කොටම ආස මිත්‍රයෙක් ඉන්න මහාචාර්යවරේ. ඉතින් එයා කියනවා අනේ මං නම් ආස සිලෝනා ගමනේ වගේ එක්කෙනෙක් කියන එකට මට එකපාරට පැටලුණා කිව්වා. එයා මම හිතාගෙන හිටියේ මේ කෙනා නිමේ ඊළඟට පරිච්ඡේදෙයි කියලා. මොකද හුඟ දෙනා පුරුදු වෙලා තින්නේ අර එක දිගට එක්කෙනෙක් කියන කතාව කියලාගෙන යන්න. එහෙම ලියන එක ලේසි ඇති. මොකද දැන් එයාගේ පසුබිම එයාගේ භාෂාව වෙනස් වෙන්නේ නැහනේ. දැන් මේකෙදි මම ස්ට්‍රක්චරලි කොච්චර වෙනස් කරාද කිව්වනම් මේ ගිය මෙයා අවුරුදු ඉස්සෙල්ලා අවුරුද්ද ආපු ප්‍රාණයකේ පාඨකයෝ ෂොක් වුණා අන්තිම පරිච්ඡේදයෙන්. සමහර පාඨකයෝ කියන අනේ සුනේත්‍රාක්කා අන්තිම පරිච්ඡේදය මට කියවලා මට නිදා ගන්න බෑ කියලා. සමහරු මට කියනවා අනේ ඒක නැතුව තිබ්බනම් අපේ දුක නැති වෙනවා කියලා. ඉතින් මට ඒ දුක අපි අත්විඳපු එකක්. 80 දශකයේ 90 දශකයේ මුල හරිය අනිත් එක දැන් අර ඒ කියන්නේ අන්තිමට කියාපන ආපු දේ එකපාරට ට්විස්ට් කරලා සමහරලාට පොදු පුරුෂයෙක්ෙත් එහෙම කරලා තියෙනවා ඔය ප්‍රාණයෙක්ෙත් එහෙම කරලා තියෙනවා. ඒ වගේ ඒවා හිතාමතා කරන දේවල් නෙමෙයි. දැන් සැලසුමක් හදාගෙන මේ චරිතේ මෙහෙමයි එහෙම කියලා හිතාගෙන ලියන්න බෑ මට නම්. හැබැයි උගන්වනකොට අපි ළමයින්ට ක්‍රියේටිව් රයිටින් අපි උගන්වනවා මේ වාගේ චරිත ටික හොඳට හදාගන්න. ඔය චරිත ගැන ඔයා හොඳට හිතාගන්න. එයා කොහොම කෙනෙක්ද? එයා කතා කරන්නේ මොනවද? එයාට ප්‍රේමතුන් කී දෙනෙක් හිටියද? එයාගේ දුක මොනවද? එයා ආස මොනවද? එයා කණ්ඩ කැමති. ඕක උගන්වනවා. හැබැයි මම එයාට අවංකව කියනවා මම එහෙම කොහොමවත් සැලසුම් කරගෙන නෙමෙයි ඔහේ වාඩි වෙලා පටන් ගත්තම ගඟක් වගේ වචන සහ සිද්ධි ගලාගෙන එනවා. ඉතින් ඒ ක්‍රමය හැමෝටම ඒක අමාරුයි කියලා දන්න නිසා තමයි අර විදිහට පොඩි බයිට්ස් වලට කඩලා මේ උගන්වනකොට උගන්වන්නේ. මොකද නැත්තම් ඒක ඒ ළමයින්ට වටහා ගන්න අමාරුයි. නමුත් සහජ හැකියාවක් තියෙන සමහර ළමයින්ට එහෙම සැලසුමක් නැතුව වුණත් ලියාගෙන යන්න පුළුවන්. හැබැයි ඒ නිසා දැන් උදාහරණයක් හැටියට මම නිෂ්ක්‍රාන්ති අරගලම් ලියනකොට ඔය බ්‍රිටිෂ් කවුන්සිල් එකේ වැඩකට කුඩා කර්මාන්තකරුවන් හම්බෙන්න තිබුණා මට ලංකාව පුරා ගිහින්. එතකොට මට හම්බුණා 83 කලබල නිසා ඉන්දියාවට ගිහලා ත්‍රිචි වල ඉඳලා ආපු එක්කෙනෙක් එක්ක විවාහ වෙච්ච උඩරට වතු කම්කරු පවුලක තරුණයෙක්. එයා කොළඹ සාප්පුවක වැඩ කළා අවුරුදු 2ක් සේරම සල්ලි ඉතුරු කරගෙන ඒ සාප්පුවක් දාලා. අර ගෑනු කෙනා මට කිව්වා අනේ මිස් මට සිංහල වචනයක් දන්නේ මම ත්‍රිචි වල හැදුනේ අවුරුදු 3න් 4න් ගිහිල්ලා ඉන්දියාවට. එතකොට මම මේ දැන් සිංහලත් ඉගෙන ගත්තා. මට වාටියක්වත් මහන්න බෑ. මම මේ නිසා මහන්න ඉගෙන ගත්තා. දැන් ඒගොල්ලෝ පොඩි ෆැක්ටරි එකක් දාලා නුවරඑළි කිට්ටුව. එතකොට මම මේගොල්ලන්ගේ කතාව දැන් ත්‍රිචිනේ හිටියේ මට ත්‍රිචි ගම වාගේ නිසා ඒ පරිසරය ලියන්න හිතුවා. අනේ දෙයියනේ පොත ලියාගෙන යනකොට අරගෙන වෙන කොහෙද ගිහිල්ලා අර දෙන්නම නිකන් ඥාන්තන් ඉන්නෝ මගේ ප්‍රධාන චරිතය අක්කා විදියට. ඉතින් අන්න ඒකයි. එහෙම මේ ප්ලෑන් කරලා ලියන්නේ නැහැ. මොකද වඩා හොඳ චරිත බලහත්කාරයෙන් එනවා. මට ඒගොල්ලන්ව නවත්තලා කපලා එළව ගන්න විදිහක් නැති වෙනවා. ඉතින් මම යට වෙනවා ඒ චරිතවලට. මම හිතන්නේ මේ ප්ලොට් එක ප්ලෑන් කරලා යනකොට සබ් ප්ලොට්ස් වලට යන එක සුනේත්‍රාගේ ගති ලක්ෂණයක්. මම හිතන්නේ දැන් අවුරුදු දැන් සුනේත්‍රා මුලින් එංගලන්තෙට ගිහින් තියෙනවා ලන්ඩන් ගිහින් තියෙනවා. හැබැයි අර කිව්වා වගේ අර දුව වීසා චෙකේක් වීම නිසා නැවත සුනේත්‍රාට අවුරුදු 50කට විතර පස්සේ ලන්ඩන් යන්න වුණා. සුනේත්‍රා ලන්ඩන් ගියා ප්ලොට් එකක් අරගෙන මොකද අර ගවේෂණයට පාර්යේෂණයට. හැබැයි කෙලින්ම වෙන තැනකට සබ් ප්ලොට් එකක් ඇවිල්ලා වෙන පාරක ගිහිල්ලා ඔන්න පැන්නා. ඒ ගැන කියමුකෝ. ඔව් දැන් මම පරිකර්ම වගේ පොතකට හිතාගෙන තමයි ලන්ඩන් ගියේ. අනිත් එක රොබර්ට් නොක්ස් ගැන ඉස්සරින්ම පිස්සුවක් තිබුණා. නමුත් මට ඒක ලියන්න මට ඕන වුණා රොබර්ට් නොක්ස්ගේ ලන්ඩන් වල කොයි පැත්තද ඉන්න ඇත්තේ. ඔය විම්බල්ඩන් පැත්තේ ආගේ සොහොන තියෙනවා. ඒගොල්ලන්ගේ පවුල ඇයට දැන් බිස්නස් එකක් තියෙනවා ඔය මේ අවමංගල කටයුතු කරන නොක්ස්ලාගේ. එතකොට අනිත් එක මහාචාර්ය මයිකල් රොබර්ට්ස් ලියලා තියෙනවා එයාට දුවෙක් හිටියා කියලා.
ඉතින් දුවෙක් කියන්නේ මේ ලීගලි මැරිඩ් නෙමෙයි. එයා ලියලා තින්නේ එයා කාන්තාව ගැන උනන්දුවක් දක්වපු නැති විදිහට. නමුත් එයා ළමයෙක් හදාගන්න එව්වා. ඒ කියන්නේ යාට කවුරු හරි ඉතින් එයාගේ ඉංග්‍රීසියෙන් සිංහලට පරිවර්තන පොතේ ඒවා මන් තියනවද නැද්ද දන්නේ නැහැ. එයා ඉංග්‍රීසියෙන් ලියලා තියෙන පොතේ තියෙනවා මෙහෙම දුවෙක් මේවකට හදාගත්තා. හැබැයි දුවගේ නම විස්තර නැහැ. මයිකල් රොබර්ට්ස් තමයි ඒක පැහැදිලිව කියලා තියෙන්නේ. ඉතින් මට ඒක නිසා එයාගේ දුව ගැන ලොකු උනන්දුවක් තිබුණා. ඉතින් පරිකර්ම ලියනකොට එයාගේ දුවවත් දැම්මා. නමුත් මේ මට ආරංචි වුණා ඒකත් සමහරුන්ට ප්‍රශ්නයක් වුණා කියලා. මොකද කොහෙන්ද මයිකල් මෙයාට මේ රොබර්ට් නොක්ස්ට මේ දුවෙක් නෑනේ කියලා. ඉතින් මිනිස්සුන්ට තේරෙන්නේ ෆික්ෂන් ඉස් ෆික්ෂන් කියන එක. ගවේෂණයේ පරිශ්‍රණය සහ ප්‍රබන්ධය ගැන අපි අද කතා කරන්නේත් ඒකයි. non fiction සහ fiction අතර තියෙන වෙනස. එතකොට මේ සුනිත්‍රා මට ඇත්තටම අහන්න කැමති මම හිතන්නේ ඔඩියන්ස් එකේ කටියක් දැනගන්න කැමති වෙයි. දැන් සඳුන්ගිර ලියවෙනවා. සඳුන්ගිර ස්ත්‍රී කේන්ද්‍රීය නවකතාවක්නේ. එතකොට සබරගමුවෙන් ආපු ඔබ වගේ කෙනෙකුට සබරගමු ස්ත්‍රියක් ඒකම මේක ලියන්න පුළුවන්. හැබැයි අපි සඳුන්ගිරේ ඉඳලා ප්‍රේම පුරාණයට එන පිම්ම ගත්තොත් විශේෂයෙන්ම ලංකාව වගේ සමාජයක අලුතෙන් ක්ෂේත්‍රයට ආපු ලේඛිකාවක් එක නවකතාවක් පමණ මුද්‍රණය වෙච්ච ලේඛිකාවක් මේ ප්‍රේම පුරාණය වගේ මාතෘකාවකට අත ගැහුවාම විචාරකයෝ සහ සමාජය ඔබට කොයි විදිහට මොකද හැමදාම අහනවානේ පිරිමි කෙනෙක් ලියනවා වගේ නෙවෙයි ගැහණු කෙනෙක් ලියනකොට මේක ඔයාගේ කතාවද කියලා අහන ප්‍රශ්නේ ගැන ඔයාට ඒ කාලේ මොකද හිතුනේ? ඔව් ඉතින් මම මේ සෑන් ෆ්‍රැන්සිස්කෝ ගියේ බර්ක්ලි විශ්වවිද්‍යාලයට මගේ පැත්තෙන් කිසි උනන්දුවක් නැතුව බලහත්කාරයෙන් ශිෂ්‍යත්වයක් ලැබිච්ච නිසා. බර්ක්ලි එකේ ළමයි මේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ අපේ මේ ඩයිනින් රූම් එකේදී පවා මේගොල්ලන්ගේ මේ තරුණියෝ මගේ මිතුරියෝ ඒගොල්ලන්ගේ පෙම්වතියෝ ගැන කතා කරනවා. මට හිටිය අරා බබානියා කියලා මිත්‍රේ එයා මට කියන අනේ I never had any interest about girls even as a child. එහෙමයි යා කියන්නේ. ඉතින් මම ඒගොල්ලොත් එක්ක ආශ්‍රය කරලා අරයි තමයි අත් දෙක අල්ලගෙන මේ බර්ක්ලි මේ ඉන්ටර්නැෂනල් හවුස් එකේ ඉඳලා පාරේ වැදිනකොට පාරේ ඉතින් තරුණයෝ මිනිස්සු ඉන්නවනේ. ඉතින් අපි දිහා කවුරු හරි බැලුවොත් මං අරාගෙන් අහනවා අරා are they looking at you or me කියලා. මොකද දැන් ඒ වගේ පරිසරයක ඉඳලා මම වැඩි හිතුවේ නෑ අපේ පරිසරේ මේ තරම් සම්ප්‍රදායිකයි කියලා. ඉතින් මම ප්‍රේම පුරාණේ ජර්නලිස්ට් කෙනෙක්ගේ චරිතයක් බවට පත් කරලා පාකිස්තානයෙන් පටන් අරගෙන ඇමරිකාවට ගිහිල්ලා හැබැයි මම එයාව මේ ස්ටුඩන්ට් කෙනෙක් කරේ නෑ. එයාව ඒ කාලේ හැමෝම මේ රිෆියුජිස්ලානේ එහෙම පොලිටිකල් රිෆියුජි කෙනෙක් බවට පත් කරා. මොකද ඔය රාවේ එහෙම වැඩ කරනකොට අපිට මේ දේශපාලන කතා නොඑක් දේවල් රහස් එහෙම අහන්න ලැබෙන නිසා. එතකොට මේ කතාවේ මේ තරුණියට මිත්‍රයෙක් ඉන්නවා ගේ මිත්‍රයෙක්. සෑන් ෆ්‍රැන්සිස්කෝ වල එහෙම සමාජයක් තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒ මේ රෙස්ටොරන්ට්ස් තියෙනවා බාර්ස් තියෙනවා. ඉතින් මේ පාරේ යනකොටත් ඒගොල්ලන් අත වනාගෙන යනවා. එහෙම මිත්‍රකම් තිබුණා. ඉතින් එතකොට මම ඒ නිසා මගේ චරිතවත් එහෙම එක්කෙනෙක් එක්ක ගෙනිච්චා. නමුත් දැන් අර පටන් ගන්නේ ලංකාවේ ජර්නලිස්ට් කෙනෙක් පාකිස්තානෙ ගිහිල්ලා එයාගේ පරණ පෙම්වතා. එතකොට එයා ඩිවෝස් වෙලා. ලංකාවේ මිනිස්සුන්ට ඒකත් ලොකු ප්‍රශ්නයක්. ඇයි මේ ඩිවෝස්නේ ගෑණියෙක් මාර වැඩන්නේ? ඉතින් ඒක නිසා අර පාකිස්තානයේ පරණ පෙම්වතා එක්ක හම්බුණාට එයාට පරණ පෙම්වතා එක්ක එක දවසෙන් දෙකෙන් එයා උපා වෙනවා. ඒ තරම් මේ බොසි මේ පුරුෂාධිපත්‍ය ඔළුවේ තියාගෙන රොටුන්නක් දාගෙන ඉන්න මේ පෙම්වතෙක් ඒ කාලේ ඉඳලා. එතකොට කායක් හරි hina වුණත් අහන ඇයි hina වුනේ? ඇයි මේ මිනිහාවත් එක්ක කතා කරේ කියලා. ඉතින් දැන් මේ විදිහට ඒ චරිතය ගොඩනගපු නිසා මම දන්නේ නැහැ මේ අනෝමයි මමයි ගියේ දෙන්නගෙම පොදු මිත්‍රයක් මගෙන් ඇහුවා ඔයාගේ හිතේ පොත හොඳට යනවා කියලා මේ ඔය දන්නේ එක එක්කෙනා කියන කතා ඒකට කියලා මම දන්න මහාචාර්යවරයෙක් යුනිවර්සිටි එකේ ස්ටාෆ් එකට කියලා හයියෝ සුනේත්‍රා මේ යාගේ ඔක්කොම ලව් කතා ටික ලියලා කියලා බුදුහාමුදුරනේ ඉතින් මම කැමතියි මටත් ලව් කතා ටික ලියන්න තිබ්බනා නමුත් ඒ පොතේ ඉන්න නිර්මලාට මගේ ලව් ලියලා නැහැ
ඒක නිසා ඒක ඇත්තටම නිකන් අර චරිත සහතිකයක් ඉල්ලලා මේ ළඟදී ළමයෙකුට නරක චරිත සහතිකයක් දීලා මාධ්‍යය පළ වුණානේ. ආන්න ඒ වගේ චරිත සහතිකයක් තමයි මේ පොත නිසා ලැබුණේ. රචනය ගැන කතා කරනකොට ලේඛකයෙකුට තමන්ගේම කෙටි කතාවක් නවකතාවක් ලියන්න ලේසි. ඒක තමන්ගේම කෘතිය. හැබැයි දැන් මේ සමකතෘත්වය අපි දන්නවා පරිශ්‍රණ තියෙනවා විවිධ වාර්තා තියෙනවා මේ සමකතෘත්වයෙන් එන්න පුළුවන්. හැබැයි නවකතාවක් වගේ මාධ්‍යයක කොහොමද මේ සමකතෘත්වය? මොකද ඔබ ඇත්තටම සමන් අතාවද හෙට්ටියෙක් හෘද සූත්‍රය ලියනකොට ඒ අත්දැකීම මම හිතන්නේ දැනගන්න කැමති වෙයි ඔඩියන්ස් එක. ඔව් මම ඊට ඉස්සර මේ අනුම හොඳට දන්නා මාධවී මලල්ගොඩ බන්දුතිල් එකක් වෙන මැගසින්ස් එහෙම සමකතෘත්වයෙන් කරලා තිබුණා. සමන්ලා ආවා මේ රනිල් මහත්තයා මේ බීජිං එනකොට. ඉතින් එතකොට මම මෙහෙ ඉන්නකොට මේ කැලණි යුනිවර්සිටි එකේ ඉන්නකොට මේ මෛත්‍රී ශිෂ්‍යාවක් ඒ කාලේ මම එයාව පළවෙනි දාට දැක්කහම අනේ මෙච්චර ලස්සන හරි ලස්සනයි ඒ කාලේ මම නැවතිලා බලන් හිටියා මේ තරම් ලස්සන ළමයි තරුණියෝ ඉන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ මිත්‍රකමත් නිසා මෛත්‍රී තීමාත් හමු වුණා. මෛත්‍රීව හම්බෙන්න මම ඒ නිසා සමන්ට බිරිඳව එක්ක මිත්‍රයි. ඉතින් සමන්ගේ බිරිඳගේ මිතුරියකට මං කිව්වා අනේ මේ මට කියන්න මෛත්‍රී හම්බෙන්න ඕන කියලා. ඉතින් එතකොට ඒ නිසා සමන් මට කතා කරලා කිව්වා මේ එයා ඉවර වෙලා දවස් දෙක තුනක් ඉන්නවා කියලා. එතකොට එයා අපේ ගෙදර ආවා. එතකොට එයා මගේ පොත් වලට කැමතියි කියලා. මං කිව්වා අයියා උඹ මෙච්චර කල් මට නිකන්වත් කිව්වේ නෑනේ මගේ පොත් වලට කැමතියි කියලා. එතකොට ඉතින් එයා කිව්වා මේ ඉතින් කියන්න දෙයක් නෙමෙයිනේ කියලා. ඊට පස්සේ අපි ගොඩාක් රෑ වෙනකන් ඔය ප්‍රේම පුරාණේ එහෙම ඕවා ගැන කතා කරා. ඊට පස්සේ සමන් කිව්වා අපි එකට පොතක් ලියමු කියලා. මාත් ඉතින් මන් දන්නේ ඥානාන්විතද මෝඩකමද කියලා මම කග්ගාල පැනලා හා කිව්වා. හා කියලා මම ලිව්වා. ලියලා එයාට හිස්තැන් තියලා ඇව්වා. ඒ පිරිමි චරිතේ මම පටන් අරගෙන ඉතින් එයා මන් නොගිය පියානෝ අයිලන්ඩ් කියලා හැමයකට ගිහින් තිබුණා. මං කෝ ඔයා දැන් මේ පියානෝ අයිලන්ඩ් කැලියම දාන්න කියලා. ඉතින් ඊට පස්සේ ඒගොල්ලන් ගෙදර ගිහිල්ලා අපි ඉතින් ඒක පොලිෂ් කරා. ඇත්තටම සමන්ගේ බිරිඳ අනේ ඉතින් හරි රත්තරන් ගෑණියෙක්. මං සමන්ට කියන මට උඹ එක්ක කිසි දෙයකට ඊර්ෂ්‍යාවක් නැහැ. මෙච්චර හොඳ බිරිඳක් ලැබුණාට මට ඊර්ෂ්‍යයි කියලා. මේ මොකද මට වැඩ කරනකොට මට මේ හොඳ බිරිඳක් නැති අඩුකම හරියට දැනෙනවා. මොකද මට තේ හදලා දෙන්න, බත් වේලා දෙන්න කවුරුත් නැහැනේ. ඒක නිසා ඉතින් නායනා නිසා තමයි ඇත්තටම පොත ලංකාවට ආවට පස්සේ ලියුනේ. මොකද ඉතින් අපි දෙන්න ලියන්න ගියොත් රණ්ඩු වෙනවා. ඉතින් ඒ නිසා මම බනිනවා මේ මම තව ලියන්න මේක මදි ඔයා ෆිල් කරමු ටික කියලා. ඉතින් අන්තිමට කොහොම හරි මං කරන්න දෙයක් නැහැ. දැන් නායනා නිසා මම මේක ගහනවා එහෙම කියලා. ඉතින් සමහරුත් ඉතින් රණ්ඩු වෙවි හිටියා දැන් මේක ගහන්න නැත්තේ ඇයි කියලා. ඉතින් කොහොම හරි අපි තව පොත් ලියන්නත් කතා වුණා. නමුත් ඒක කෙරුන්නේ ඒක ඉතින් මම ඊට පෙර ඉඳලා ලේඛිකාව ගණනාවක් එකතු වෙලා පොතක් ලියමු කියලා කතා වෙවි හිටියා. නමුත් ඊට පස්සේ එහෙම හිතපු සමහර ලේඛිකාවන්ට පොදු පුරුෂයාට සම්මාන ලැබෙනකොටත් ලොකු ප්‍රශ්න ඇති වුණා. ඒ නිසා ඒ වැඩේ කෙරුන්නේ නැහැ. නැත්තම් සමන් එක කරන වැඩේට ඉස්සෙල්ලා වෙනත් අය එක්ක ඒ වැඩේ කරනවා. ඒක එහෙමයි උනේ. ඔව් හැබැයි ඒකේ දැන් ඔය පසුබිමනේ කතා කරේ. දැන් දෙන්නෙක් රචනා ශෛලියන් දෙන්නෙක් තියෙන අත්දැකීම් දෙකක් තියෙන නේද? අත්දැකීම් වශයෙන් වෙනස්නේ පුරුෂයෙක් සහ ස්ත්‍රියක්. ඒකවල මේ දෙන්න එකතු වෙලා කරන්නේ මේ සංස්කරණයක් වෙනවානේ මේකේ අන්තිමට. අපි ඒක ගැන කතා කරනවා. එක කෘතියක් විදිහට සමකතෘත්වයෙන් එනකොට එහෙම ලියුන්නේ නැහැ. ඒ කියන්නේ අපි ලියුවේ මම ලියලා එයාට මම ඉන්නේ මම බීජිං. එතකොට මම එයාට ලියන්න හිස්තැන් තියලා එව්වා. ඊට පස්සේ එයා පුරවපු ඒවා ටිකක් තිබුණානේ. දැන් මමයි පිරිමි චරිතේ පටන් ගත්තේ. එතකොට එයා පුරවපු ඒවා අපි ඒගොල්ලන්ගේ ගෙදර දවස් දෙක තුනක් මේ ආයි බල ඒවා රිවිව් කර ඒවා
කපන කොටන වැඩ ටික කරා. මොකද මම පුද්ගලිකව දන්න ඔබ සංස්කරණයට එච්චර රුචි නැති කෙනෙක් කියලා. ඔව්. ඒක එහෙම සංස්කරණ කරන්න තරම් දෙයක් තිබෙන්නේ සංස්කරණය කළේ අර මේ අපි ආයේ මුළු එකම කියවනවා. කියවනකොට සමහර වාක්‍ය මම නැවත වෙනස් කරා එහෙම කරා. නැවත හැරිලා බලනකොට මේ සමකතෘත්වය ගැන මොකද හිතෙන්නේ? ඒක සාර්ථකයිද? ඒක මෙහෙමයි. දැන් එතෙන්දී උනේ සමන් බොසී චරිතයක් වෙලා මේ මට මෙහෙම කරන්න අරම කරන්න කිව්වේ නෑනේ. මම තමයි බොසී චරිතය උනේ. ඉතින් ඒක මාවාතයක් වෙන්න තියාට මේ ඒක ඒ වුණාට ඒකේ එහෙම ප්‍රශ්නයක් ඇති වුණේ නෑ. මොකද මම ඇත්තටම මුළු කතාවම එක يعني එක හුස්මට ඒගොල්ලෝ ඇවිල්ලා මාස දෙකක්වත් ගිහින් මම ලියාගෙන ගිහින් ඒක යාට එව්වා. දැන් මේ සුනේත්‍රාව අපි හැමෝම දන්නේ සිංහල භාෂාවෙන් නවකතාකරණේ සහ අනිකුත් සාහිත්‍ය කටයුතු වල යෙදෙන කෙනෙක් විදියට. හැබැයි බොහෝ අය දන්නේ නැහැ සුනේත්‍රා ග්‍රේෂන් සම්මානයට ෂෝට් ලිස්ට් වෙච්ච ලේඛිකාවක් සැම්බෝල් ප්ලස්. ඔබ ඉංග්‍රීසි භාෂාවෙනුත් ලියනවා. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. මගේ ෆස්ට් අවෝඩ් එක ඉංග්‍රීසි කෙටි කතාවලට. ඊට පස්සේ මම බීජෙන් ඉන්නකොට මට ටිකක් කියන්නේ ගෙදර වැඩ නෑ, ගෙවල් අස් කරන්න නෑ. දැන් ලංකාවේ ඉන්නකොට එහෙම නෙමෙයි. මම වත්තේ වල්පැල ගනවා. දැන් මට ආදායමක් නැති වුණොත් කාගේ හරි ගෙදරක ගිහිල්ලා වල්පැලක් ගලවලා දෙන්න පුළුවන්. කීයක් හරි හොයාගන්න පුළුවන්. මොකද මම අපේ වත්ත සුද්ධ කරනවා. ඉතින් ඒ නිසා මට හරි කාර්ය බහුලයි. ඒ නිසා මට වෙලාව නෑ. අනිත් එක මම දැනගත්ත දේ තමයි රිටේනින් ඒජ් මේ රාජ්‍ය සම්මාන ලැබුණත් සිංහල පත්තරයකවත් සිංහල රාජ්‍ය සම්මාන හම්බෙන්නේ මිසක් මේ සිංහලෙන් ලියන මිනිස්සුන්ට ඉංග්‍රීසියෙන් හම්බුණා කියලා නිවුස් කියලාවත් යන්නේ නැහැ. ඊට පස්සේ මම එහෙදී මේ සැම්බල් ප්ලස් එකයි තවත් මොකක් හරි එකක් මේ සත්ගුණාකාරය ඉංග්‍රීසියෙන් ලිව්වා. House of Spirit. එතකොට ඒක තමයි කියන්නේ මම එහෙදී ඔක්කොම පොත් 7ක වැඩ කරා අවුරුදු 4ක් ඇතුළත. එතකොට මේ සැම්බල් ප්ලස් එක මේ ෂෝට් ලිස්ට් වුණා ග්‍රේෂන් එකට. ඉතින් නමුත් එහෙම වුණා කියලා විකිනෙන්නේ නැහැ ලේසියෙන් මේ ඉංග්‍රීසි පොත්. ගොඩක් කල් යනවා. ඉතින් ඒක නිසා මම වටහාගත්ත දේ තමයි මගේ මේ ප්‍රධාන රීඩර්ෂිප් එක ඉන්නේ සිංහල පොත් කියවන අය. ඉතින් ඒ නිසා මගේ වගකීම යුතුයකම අපේ සිංහලෙන් ලියන්න ඒ අතර කාලයක් ලැබුණොත් ඉංග්‍රීසියෙන් ලියන්න පුළුවන්. ලන්ඩන් වලදී එක මිනිස්සෙක් කැමති වුණා මගේ පොතක් මේ ඉංග්‍රීසියෙන් ගහන්න. හැබැයි ඒ මිනිස්සයා කියනවා ඒක බලන්න මේ පවුම් 1500ක් ඉල්ලුවා මගේ. මං දුවා I don't have that kind of money and I don't want to get it done in that way. So one fine day, if I find time, I'll do it on my own. But my problem is, if I go to translate, I will end up writing another book rather than translating. ඒ කියන්නේ දැන් තමන්ගේ පුතනේ වෙන කෙනෙක් translate කරොත් ඒක ගාන්ට අර සීමාවෙ ඉඳන් කරනවා. අපි මම ලියන්න ගියත් අමර ලියන්න ගියත් අපි අපේ පොතක් ට්‍රාන්ස්ලේට් කරොත් අපිට අතරමඟදී අරක වෙනස් කරන්න හිතෙනවා. ඒකේ ක්‍රියේටිව් රයිටර්ස්ලාගේ හැටි ඒක. ඉතින් ඒ නිසා මම ඒවට කරදර වෙන්නෙත් නෑ. දැන් ඕනනම් වැඩිම වුණොත් තව අවුරුදු 10ක්වත් ලියන්න පුළුවන් ඒක දන්නේ නෑ. දැන් අවුරුදු 72යි. ඉතින් ඒක නිසා මේ ඉතුරු කාලෙත් මගේ මෙච්චර ලංකාව වගේ පොඩි රටක ලිවීමෙන් පමණ ජීවත් වෙන්න ලැබීම භාග්‍යයක්. ඒ නිසා මගේ වගකීම යුතුකම මේ වැඩේ මේ විදිහට සිංහලෙන්ම ලියාගෙන යන එක. ඒ අතර අර වීගින් හිටියා වගේ කාලයක් විවේකීව ඉඳ හම්බුනොත් තව පොතක් ඉංග්‍රීසියෙන් ලියත හැකියි. හැබැයි මට කැමති නෑ මගේව මම ට්‍රාන්ස්ලේට් කරන්න. වෙන කෙනෙක් කරාට කමන්නේ නෑ. මේ සුනේත්‍රා මේ සාකච්ඡාවේදී අහන ප්‍රශ්නෙට උත්තර දීගෙන යනකොට විවිධ තැන් ගැන කියනවා. සමහර සුනේත්‍රා ගැන නොදන්න සුනේත්‍රා සංගීත සංචාරය ගැන නොදන්න කෙනෙක් හිතන්න පුළුවන් මේ මොකක්ද කිව්වේ කියලා 2 එකතු කරලා 4යි කියලා එකතු කරගන්න බෑ. ඒ නිසා දැන් සුනේත්‍රා ගැන කියනවා නම් සුනේත්‍රා සබරගමුවෙන් ඇවිල්ලා සඳුන්ගිර ලියලා ප්‍රේම පුරාණේ ලියලා අපි මේ කතා කරන නවකතා
සියලුම ප්‍රකාශන මම හිතන්නේ මම ලැයිස්තුගත කරා මට 60ක් විතර ආවා මම හිතන්නේ ඊයේ තිසරණා කියන්නේ මම හිතන්නේ 29 වෙනි නවකතාව සුනේත්‍රාගේ කෙටි කතා මට හම්බුණා කෙටි කතා සංග්‍රහ 5ක් ළමා කතා 3ක් චාරිකා සටහන් ඒ කියන්නේ සුනේත්‍රා සමන්නතා උදහෙට්ටිත් විෂ්ණු ආසුත් නීල් විජේරත්නත් එක්ක මේ සාහිත්‍ය වලම කතා කරන නිසා කතා කරන්නේ මම පරිවර්තන ගීත මොක්සාන් කෙටි කතා එහෙම මේ ඔක්කොම ගත්තොත් හැබැයි ඒ අතරේ සුනේත්‍රා ලේඛිකාවක් විතරක් නෙවෙයි ගුවන් විදුලි වැඩසටහන් සම්පාදිකාවක්. ඉතින් සුනේත්‍රා බේජිං ගුවන් විදුලියේ කාලයක් වැඩ කරා. ඉතින් අර සමන් ගැන හෘද සූත්‍රය ගැන අහුවාම එකපාරටම ඒ කිව්වේ ඒ ජීවත් වෙච්ච කාල ගැන. එයා ඉන්දියාවේ සංචාරය කරා. ඊට පස්සේ ඉතින් අපි යෝජනා කරා සඳුන්ගිරෙන් කැන්ඩි මහල් ආලින්දේට කියලා සුනේත්‍රා කැන්ඩි මහල් ආලින්දේ නැවතුනේ නැහැ. ඉතින් එතනින් වියට්නාමයට ගියා ඊට පස්සේ එංගලන්තයට ගියා. දැන් අවසානයේ නැන්ජින් දක්වා දකුණු දිග චීනය දක්වා ගිහින් තිනවා තිසරණා එක්ක. දැන් නැන්ජින් කියන්නේ දකුණු දිග චීනය කියන එක නේ. බේජිං කියන්නේ උතුරු දිග චීනය කියන එක. නැන්ජින් කියන්නේ දකුණු දිග චීනය කියන එක. දැන් ඒ දක්වාම එන්න පුළුවන්. නමුත් මේ මුළු ගමනේම එක මොහොතකට පස්සේ ඔබ මේ ගවේෂණය සහ පර්යේෂණය කියන එක කේන්ද්‍ර කරගන්නවා. අපි අනිත් ඒ ගැන කෙටියෙන් කතා කරමු. ඒක දැන් අනුමත් හොඳට දන්න විදිහට මට women and technology, women and alternative energy අරවා මේවා මේ වගේ විවිධ ක්ෂේත්‍රවල වැඩ කරන්න පුළුවන් disaster management ඒවා මාධ්‍ය කටයුතු සහ විවිධ වැඩසටහන් සැලසුම් කරන්න සිද්ධ වුණා. ඒකෙන් මට වෙන දැනුමකුත් ලැබුණා. එතකොට ඔය මම හිතන්නේ ප්‍රේම පුරාණෙත් තියෙනවා මේ වගේ ගිය අවස්ථාවක ලැබපු අත්දැකීම් ගමකට. ඉතින් මොකද අපි මේ South Asian art competition එකක් කරා මේ disasters ගැන. ඉතින් ලංකාවේ ඒකට ප්‍රදර්ශනයකුත් තිබ්බා. ඉතින් ඒවා ඔක්කොම කරපු නිසා ඒ කියන්නේ රිසර්ච් වැඩ ඒවා කරපු නිසා ඒ පබ්ලිකේෂන්ස් කරන්න සිද්ධ වෙච්ච නිසා ඒ දැනුමත් මගේ පොත්වලට ආවා. ගවේෂණය කියන්නේ මම ඇත්තටම ගොඩක් කල් ඉඳලා නවකතා වලට වඩා මේ කියවන්නේ මම මේ අමරගේ පොතක් අහුනොත් නම් අතාරින්නේ මේ කියවන්නේ මේ ආකියොලොජි and හිස්ටරි ගොඩක් කියවන්නේ ඊළඟට වෙන සමාජ විද්‍යා සමහර නිරීක්ෂණ ඒව ගැන කියවනවා. ඉතින් එතකොට නවකතා කියවීම අඩු වුණා කාලේ නැතිකම නිසා. මොකද අර වැඩ කරනකොට අර වැඩ කරනකොට මේ කාලය නැහැ. ඉතින් ඒ නිසා ඒ ගවේෂණ පර්යේෂණ ඒවා එක්ක ඒවයින් මගේ නිර්මාණ සාහිත්‍ය වඩාත් මේ පොහොසත් වුණා කියලා මට හිතෙන්නේ බර වුණා. ඉතින් ඒක තමයි ඒයින් සිද්ධ වුණේ. නමුත් අර කොහේ හරි ගියොත් මියුසියම් එකක විශාල කාලයක් ගත කරනවා. දැන් බීජිං ඉන්නකොට ඒ මියුසියම් එකේ හැම මාසෙම තියෙන පිටින් ගේන එක්සිබිෂන්ස්. එතකොට ඒ වැඩි මම දැකලා තියෙනවා කාන්තාරවල සිරුරු කියන්නේ පණ පිටින් ඉන්නා වගේ. මොකද ගෝපි කාන්තාරය නිසා හොඳට ප්‍රිසර්ව් වෙලා ඒවා. ඉතින් එතකොට හැම සතියන්තයෙන් මම විවිධ මේ කෞතුකාගාර වලට යනවා. ඔය කල්කටාවේ එහෙම කෞතුකාගාරේ ගිහිල්ලා කකුල් රිදෙනකන් ඇවිදලා මට ඒත් මදි මොකද සටහන් ලියා ගන්නවා. සමහරක් වෙලාවට ওই සටහන් පාවිච්චි වෙන්නේ නැහැ. නමුත් ඒක පුරුද්දට ගිහිල්ලා කොහේ ගියත් ඒ වැඩේ කරනවා. ලන්ඩන් වලදීත් ඉතින් ලන්ඩන් මියුසියම් එකේ වරින් වර වෙන එක්සිබිෂන්ස් තියෙන හන්ද ඒ වඩාත් වෙන පැරණි නිවාස ඉතිහාසයේ සඳහන් වෙන මේ දැන් ඔය මේ ළඟදී අපේ දුවකුවා මං ගියා විටා සැක්වයිල් වෙස්ට්ගේ මේ මාලිගාව බලන්න එහෙම කියලා. ඉතින් ඒක කියනකොටම මම දන්නවා විටා සැක්වයිල් වෙස්ට්ගේ මුළු ඉතිහාස කතාව. ඉතින් එයා පුදුම වුණා කොහොමද දන්නේ කියලා. ඒ අර පිස්සුව නිසා කියවලා. ඒ කියන්නේ එක කාලයක් තිබුණා බ්‍රිටිෂ් කවුන්සිල් එකේ ඔය මැත්ස් සහ මේ ඔය ඉංජිනේරින් වගේ සබ්ජෙක්ට්ස් ඇරෙන්න තිබිච්ච අනෙක් පොත් ඔක්කොම මම කියවලා තිබුණා. මේක තමයි මම ඒක ඉගෙන ගත්තේ. දැන් ඔය ගාවින් යන්ගේ ස්ලෝ බෝඩ් ටු චයිනා හැම කියවලා මට හරි පිස්සුවක් හැදුනා. එහෙම බෝඩ්ටුව කියන්න අනෝ මටත් කතා කරාද මන් දන්නේ. ඒ කාලේ හම්බෙන කෙනාට කියන අපි බෝඩ්ටුව කරන් යන්න ලෝකෙ වටේ.
ඒක කොච්චර ප්‍රැක්ටිකලි කොච්චර අමාරුද කියලා දැන් තමයි තේරෙන්නේ. ඉතින් අන්න ඒ වගේ මේ අපි නෝබල් මිනිස්සු නෙමෙයි. ගන්න මේ අර සම්ප්‍රදායික රාමුවක ඉන්න පුළුවන් චරිතයක් නෙමෙයි. ඉතින් ඒ නිසා තමයි ගවේෂණයේ පර්යේෂණයත් මිහිරි අත්දැකීමක් උනේ. අපි ප්‍රබන්ධය ගැන කතා කරන නිසා මේ කොච්චර වැදගත්ද මේ ගවේෂණයේ පර්යේෂණදී ෆැක්ට් චෙකින් කියන එක ප්‍රබන්ධයක. හැමින්බර් ෆැක්ට්ස් චෙක්. ඉතින් ෆැක්ට්ස් චෙක් කරන්න ඕනේ. මොකද මම කැමති නැහැ මම නිකන් එක දවසක් ගිය ස්ථානයක් මට ලියන්න පුළුවන් එයාපෝට් එකකින් ගියා කියලා. නමුත් දැන් ආමරට පේරාදෙණිය පරිසරේ නැත්තම් ගමේ පරිසරේ හොඳට ලියන්න පුළුවන් වුණාට තමුන් කවදාවත් ගිහින් නැති ලතින් ඇමරිකානු රටක එහෙම එකක් මොකක් හරි ලියන්න උනොත් අපිට අමාරුයි. ඒක ලියන්න මටත් අමාරුයි. ඒ නිසා මම හොඳට දන්න ජියෝග්‍රැෆික් ලොකේෂන්ස් මම හරියට පාවිච්චි කරනවා. ෆැක්ට්ස් හරියට චෙක් කරනවා. දැන් අරක ලොකු ප්‍රශ්නයක් වුණා කියලා මට ආරංචි වෙනවා මේ අර ළමෙක් හිටියද නැද්ද කියලා මේ අපේ මේ රොබර්ට් නොක්ස්ට. ඒ වගේ මේ ඒව චෙක් කරනවා. හැබැයි ෆික්ෂන් වලදී අපිට නිදහස තියෙනවා. මොකද අපිට නිශ්චිතව කියන්න බෑනේ මේ අපි ඉතිහාසයේ ප්‍රශ්න කරනවා. ඉතිහාසයේ ඒ වගේ ලියනවා නම් ජාතක කතාවක් ඒ විදිහටම ලියනවා නම් ඒක අපි ෆික්ෂන් එකක් ලියන්න ඕනේ නෑ එහෙනම්. දැන් හැමෝම මේ පටාචාරා කියනවා. රෙද්දල් නැතුව දුවපු කාන්තාව කියලා පටාචාර කළ භික්ෂුණිය වුණාම පස්සෙත් කියනවා. මහායාන පුංගරන්තවල මං චීනෙදි දැක්කා යාගේ නම රූපවතී කියලා. දුවන් වං මේ කේව්ස් වල තියෙන්නේ මේ රූපවතී එහෙම චරණ රූපයක්. නමුත් භික්ෂුණියක් වුණාට පස්සෙත් මේ මනුස්සට එහෙම කියන එක වැරදි කියලා මම කියන්නේ. දැන් දුටු ගැමුණුට මාර භක්තියක් දෙනවා. හැබැයි එයා තාම දුෂ්ටගාමිනී. එයාගේ නම ගමනි අපේ ගමනි කියන්නේ ටයිටල් එකක්. ගමක් එයා පාලනය කරන්න ඇති. එයාව පොඩි කාලෙම මේ තව එක්කෙනෙක් එක්ක රුහුණට යවුවා ඒව ඉගෙන ගන්න. මොකද තාත්තා කල්පනා කරන්න ඇති මූව මෙහෙම යවුවොත් තමයි මෙයාට හොඳ ශක්තිමත් මේ යාළුවෝ හම්බෙන්න ඇති. ඊට පස්සේ අර ඒ හම්බෙච්ච යෝධයෝ ටිකනේ ඉන්නේ. ඉතින් ඒ වගේ අපේ නම් වල දැන් සොත්තිසේ රජ කෙනෙක් වැඩි හිටියේ නෑ. දවසයි දෙකයි රජ කරුවේ. ඒ වුණාට අපි ටිකටම ඒ නම කියනවා. ඉතින් ඒක නිසා මම කියන්නේ මම ඉතිහාසයේ ප්‍රශ්න කරනවා මිසක් ඉතිහාසයේ ඒ ආකාරයෙන්ම මට ලියන්න බෑ. ඉතින් එතකොට සමහර මිනිසුන්ට ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක මට අදාළත් නෑ. නමුත් මේ නිර්මාණ සාහිත්‍යයේ මිහිර කියන්නේ ඒක තමයි. එහෙම ක්‍රිටිකල් තින්කින් එකක් තියෙන්න ඕන. එතකොට ශාස්ත්‍රීය මේ හැකින් මේ ඉතිහාසය දිහා බලන්න ඕන. ඉතින් අර අපිට ඉතිහාසඥයන්ට වෙන්නේ අපිට වගේ නෙමෙයි හරියටම මේ උදාහරණ හරියටම එක්ස්කැවේෂන් එකකින් තොරතුරු හොයාගත්තේ නැත්නම් ඒගොල්ලන්ට ඒක ප්‍රශ්න කරන්න බෑ. පුරා විද්‍යාඥයන්ට ඒවා කාබන් ඩේටිං ඔක්කොම තියෙන්න ඕන. අපිට ඉතින් කාබන් ඩේටිං නැති වුණාට මේ අපිට පුළුවන් මේ ඉතිහාසයේ ප්‍රශ්න කරන්න මේක මෙහෙම වෙන්න ඇතිද කියලා ලොජිකල් තින්කින් කියන කාරණේ පාවිච්චි කළා. ඒකම දැන් ওই ගවේෂණයේදී වෙන්න පුළුවන් එක දෙයක් තමයි සුනේත්‍රා මේ අපිට එනවා රෝඩ් බ්ලොක්ස්. දැන් උදාහරණයක් විදිහට ඔබේ සිනෝනා ගමනේ කැන්ඩි මහල් දැන් 97 ඉඳලා මට මතක විදිහට ඔබ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කළා. දැන් එතකොට මේ සමහරවිට මේ චෙට්ටියාර්ලා එක්ක නේද? මේ විශේෂම නායකකාර චෙට්ටියාර්. එතකොට දැන් කොහොමද දැන් ඒ වගේ තැනක ඉන්න රෝඩ් බ්ලොක් එක දැන් තැනක් හොයාගෙන යනවා. හොයාගෙන යනකොට සමහරවිට ඒ තැන එතන නැහැ. නේද? දැන් අර රාජා මහල් නේද ඒක? ශ්‍රී කුමාර රාජසිංහගේ ඒගොල්ලෝ තංජෝර් වල ගිහින් ඉඳලා තියෙනවා. දැන් අපේ තාම ලියනවා මේ මලයාලි මේ කට්ටියක් විදිහට රාජසිංහල. ඒගොල්ලන් තියපු මිනිස්සු. එතකොට විජයනගර අධිරාජ්‍යයෙන් පල්ලෙහාට එවපු ටැක්ස් කලෙක්ටර්ස්ලා. ඒගොල්ලෝ පස්සේ විජයනගර එකෙන් බෙදිලා මේ ඒගොල්ලෝ පාලකයෝ බවට පත් වෙලා ඒගොල්ලෝ රොයල්ටි එකක් ආරෝපණය කරගෙන ඒගොල්ලන් රාජකීය බවට පත් වුණා. එතකොට මේ දැන් මම රාජසිංහගේ ඥාති පවුලක් හොයාගෙන යන්න ගියා. මට ඒකට හේතු උනේ ප්‍රියංකාරගේ බන්දුර මට එක්තරා ලියවිල්ලක් ගෙනත් දුන්නා. මොකද මේ
කවුරු අපේ රටේ ජනාධිපති වුණත් ඒ රාජසිංහ පවුලේ කට්ටිය ලියුමක් කියවනවා අපිට අසාධාරණයක් වුණා අපේ පොලිටිකල් සෙටල්මන්ට් එක ඒ විදිහට ක්‍රියාත්මක වුණේ නැහැ අපිට සල්ලි නැවැත්තුව එකපාරට. එතකොට පෙස්සමක් කරනවා. ඒකට සාධාරණයක් ඉටු කරන්න කියලා. ඉතින් මේ පෙස්සමක පිටපතක් හම්බුනහම මම කිසි දෙයක් දන්නේ නැතුව එයා හොයන් ගියා. ඒකේ තිබුණ ලිපිනේ එයා නෑ. මොකද එයා රිටයර් වෙලා ડોક્ટર රාජසිංහ වෙටනරි සර්ජන් කෙනෙක්. එයා මේ ෆිනෑන්ස් කම්පැනි එකක් දාලා පාඩු වෙලා. එතකොට කිසි කෙනෙක් කියන්නේ නැහැ. මොකද මං සල්ලි දාලා පාඩු වෙච්ච කෙනෙක් දන්නේ නැහැ. ඒ නිසා මට හොයාගෙන යන්න වුණා. එක මිනිහෙකුට මම ප්ලීඩ් කරා අනේ මම මේ රයිටර් කෙනෙක් මම ලංකාවේ මම ඒගොල්ලන්ට හරි ගෞරවයක් සලකනවා. මම ඉතින් ඉන්දියාවේ ගියාම බොරු කියනවා ඉස්සර. බොරු කියන්නේ මෙහෙම මට පුතු 7 දෙනෙක් ඉන්නවා. හරි සමහරුන්ට කියනවා. සමහරුන්ට කියනවා මම කසාද බැඳලා නැහැ. දැන් ওই ජනක මේ ඉන්දියාවේ යනකොටත් මොකද මේ මං ඒ ලිපිනයක් දුන්නා යාට මොන හරි දෙයකට අහන්න කියලා කෙනෙක්ගේ මොකද මම කසාද බඳලා කියන්න එපා කියලා. මොකද මං කියලා තියෙන්නේ මේ මම ආශ්‍රමයක ඉන්නවා වාගේ. ඒ කාලේ ඉතින් එහෙම මේ මුසාවේ වාද කියලා තමයි ආරක්ෂිතව එහෙම ගියා මේ ජන ඔයාට මතක ඇති ඒක. මේ හැබැයි පස්සේ මට කල්පනා මං ජනකට කිව්වෙත් නෑ මම හිතන්නේ හේතුව මොකක්ද කියලා. මං කසාද බඳලා කියලා කියන්න එපා කියලා. ළමයි ඉන්නවා කියලා. ඉතින් ඒ විදිහේ කියලා එක සැරයක් කෝච් එක යනකොට මේ ලංකාවේ ක්‍රිකටර්ස්ලා ගැන අහුවාම මම දන්නේ නැහැ. හරි ඉන්දියාවෙන් කවුද කැමති කියලා අහපුවම කියනකොට ඒගොල්ලෝ නමක් කිව්වා. මම yes I like you very much කිව්වා. ඒ පාර මට කණ්ඩගෙනත් එනවා හරියට සලකනවා. ඉතින් මං කිව්වා මේ ක්‍රිකටර්ස්ලා කීප දෙනෙක්ගේ නම් කියලා ඒගොල්ලෝ අපේ ළඟ ඉන්නේ නේබර්ස්ලා කියලා. මේ මිනිස්සු ඉන්නේ කොහෙද කියලා දන්නේ ඉතින් එතකොට මම ටිකට කෙනෙක්ගේ නේබර් කෙනෙක් තියෙන නිසාම මේ හැම ආහාරත් දුක්ති විඳලා තියෙනවා. මම හිතන්නේ එහෙනම් මේ සුනේත්‍රා ටිකක් ඔය වැඩසටහන් වලට ගිහින් තියෙනවා වර්ක්ෂොප්ස් වලට ගිහින් තියෙනවා අයිස් බ්‍රේකර්ස් ගැන දන්නවා. ඉතින් කන්වර්සේෂන් එකක් පටන් ගන්න මම හිතන්නේ ලේසි ඒ ෂෝට් කට්. ඒක කොච්චර බොරු කියනවද කියන එක කොහොමද කියන එක වෙනම සාකච්ඡාවක්. ඒ කියන්නේ තොරතුරු දැන ගැනීම සඳහා කියන එක. නමුත් මට තියෙන එක ගැට මම අහුවේ රෝඩ් බ්ලොක්ස් කියන්නේ දැන් ප්‍රබන්ධයේ ඇතුලේ මේ ගවේෂණ චාරිකාවේ මෙහෙම රෝඩ් බ්ලොක් එකක් අහම ඉදිරියට මොකද වෙන්නේ? ඒක එතකොට ඇත්තටම ඒක කෙලින්ම ප්‍රබන්ධයටම යනවා. ඒ එකම මට තියෙනවා ගැටලුවක් දැන් සුනේත්‍රා රාජකරුණානායක මැජිකල් රියලිසම් වගේ දෙයක් ගැන තියෙන මතය මොකක්ද කියන මම හිතන්නේ ඔඩියන්ස් එකක් දැනගන්න කැමති වෙයි ඒක ගැන. ඒක ඉතින් මම මේ බත්තරංග වලින් ඒවා කරලා තියෙනවා. බත්තරංග එකේ ඒ පොඩි කොට මිනිස්සෙක් කොල්ලෙක් ප්‍රධාන චරිතේ එයා කියලා එයා ඉමේජින් කරන්නේ එයා මහා විශාල පුරුෂයෙක් හැටියට. එයා විවිධ පෙම්වතියෝ ගැන හිතන නමුත් එයාට පෙම්වතියෙකුත් නෑ හරියට කතා කරන්නත් බෑ. අම්මට ඇහෙන්නේ ඒක කොළඹ මේ කුඩා දුගී නිවාස පරිසරයක ලියලා තියෙන්නේ. ඉතින් ඒක අපි මේ මැජිකල් රියලිසම් මෙහෙම ලියන්න ඕනේ. අහවලා මෙහෙම ලියලා තියෙන සල්මන් රෂ්ටි වගේ ලියන්න ඕනේ. එහෙම හිතලා නෙවෙයි ලියන්නේ. ඉතින් ලියනකොට අපි දන්නේම නැතුව ඒවත් ඇතුළේ ඒවා ඔක්කොම තියෙනවා. ඒවට මේ විරෝධයක් ආකමැත්තකුත් නැහැ. නමුත් එහෙම ලියන්න ඕන කියලා හිතාගෙන එහෙම ලිව්වොත් තමයි පොරක් වෙන්නේ. එහෙම ලිව්වොත් තමයි මේ මා වෙන ක්ලාසිකල් නිකන් ලොකු වටිනාකමක් එන්නේ. සම්මානයක් ලැබෙන්නේ. එහෙම හිතාගෙන ලියන්නේ. දැන් මේ ඔඩියන්ස් එකට ගොඩක් ප්‍රශ්න ඇති. හැබැයි ඒකට යන්න කලින් දැන් අලුතෙන්ම පාඨකයෝ අතට ලැබිච්ච පොත තමයි තිසරණ. තිසරණ නැවතත් මේ ගවේෂණය සහ පර්යේෂණය මූලික කරගත්ත දෙයක්. ඒක ලංකාවේ ඉඳලා දකුණු දිග චීනෙන එන්ජින් දක්වා යනවා. විශේෂයෙන්ම දැන් මේ මිහිණියක්. ඒ කියන්නේ දැන් ඔබ මේ තිසරණ විදිහට යෝජනා කරන මේ ගමන ගැනත් අපි කියමු. ඔව් දේවසරා භික්ෂුණිය ගියා කියලා අපේ ඉතිහාසයේ සඳහන් වෙනවා. එයාව ගෙනිච්ච නන්ද කියලා නාවිකයෙක් කියලා චීන ඉතිහාසෙත් අපේ ඉතිහාසෙත් තියෙනවා. දේවසරා භික්ෂුණිය කෙනෙක් ඒගොල්ලන්ගෙත් තියෙනවා. හැබැයි මට ප්‍රශ්නයක් වුණා දේවසරාවගේ නමක් කොහොමද භික්ෂුණියකට ආවේ කියලා. ඉතින් මම හිතුවා එහෙමනම් අපේ සමහර මහාචාර්යවරු ලියලා තියෙනවා මේ තිසරණා ඒ වගේ තිසරණා කියන්නේ මේ තිසරා ඒ වගේ නමක් තියෙන්න ඇති කියලා. එතකොට
ඒ නිසා මම එයාගේ පැවිදි නම තිසර කරා. තිසරනා කරා. නමුත් අනුරාධපුරයේ මිනිස්සු යාට දිගටම කිව්වේ අර පොඩි කාලේ ඉඳන් දන්න නම. මං එයාගේ පියාව හොඳ පඬිතෙක් කරා. හොඳට මේ ඒ කියන්නේ තක්ෂිලාව ඒ කාලේ මේ නාලන්ද විශ්වවිද්‍යාලේ පටන් අරන් නැහැ. ඒ නිසා මට ඕනුනේ නාලන්දෙත් දාන්න. මොකද මං ආසතනක් නිසා දාගන්න විදියක් නැහැ. ඒකට තක්ෂිලාවේ මම ගිහින් තියෙනවා පාකිස්තානෙ ගිහින් තක්ෂිලාවේ ඒ තැන්වල කරක් ගහලා තියෙනවා. ඒ නිසා මට තක්ෂිලාව දාගන්න පුළුවන් වුණා. ඉතින් එතකොට ඒ උගත්කම මම එයාට දුන්නා. එතකොට ඒ කාලේ මේ කාශ්මීරයේ ඉඳලා ගුණවර්මන් කියලා එක්කෙනෙක් මෙහි ආවා. ඒකත් හිස්ටොරිකලි රෙකෝඩඩ්. මෙහෙන් එයා ගිහින් මේ ඉන්දුනීසියාවේ හිටියේ කාලයකට මේ ස්වර්ණ දීපේ එහෙම ඒ රටවල් වලට කිව්වේ මගේ හොඳම මිතුරියගේ ගේ තිබුණේ මේ ගුණවර්මන් මේ රෝඩ් එක ළඟ. ඉතින් ඒ වුණාට මට පොත දිග වෙන නිසා එයාගේ ඉන්දුනීසියන් පීරියඩ් එක මං ඇතුල් කරේ නෑ. එයා එහෙන් චීනට ගියා. මං කල්පනා කරා අපේ කාන්තාවගේ භික්ෂුණියෝ ටිකක් එකපාරට නැව් නැගලා ඒ කාලේ කොහොමද යන්නේ කියලා යන්න බෑනේ ඉතින් එකපාරට. එතකොට එහෙනම් ලින්ක් එකක් හදන්න බෑ. එතකොට මං එතනින් හෙව්වා අපේ දූත ගමන් ගිය වර්ෂ ඒ කාලයේ සිදුවීම් හෙව්වා. එතකොට අපෙන් දීලා ජේඩ් මේ බුද්ධ රූපයක්. අපේ රටේ ජේඩ් නෑනේ. එහෙනම් මේ ජේඩ් කෑල්ල වෙන කොහෙන් හරි ගේන්න එපා. ඉතින් මං ඒකින්ද ඒකත් මේ මහානාම රජුරෝ කියන්නේ භික්ෂුවක් වෙලා ඉඳලා ගිහි කරලා යාව විවාහ කෙරෙව්වාම එතකොට ඒ වෙනුවෙන් එහෙම ඉන්දියාවෙන් ගෙන්නලා දුන්නා. ඒක මේ මගේ විදිහේ පෙරදුනා. ඒකට මේ චරිතයක් යොදලා. ඒක නිසා එහෙම ගෙන්නලා දීපු නිසා ජෙට් කැලලත් නැත්තම් අපි අදටත් ඒගොල්ලෝ ළඟ ඒ බුදු පිළිමේ තියෙනවා. මේ ඉස්සර නැන්ජින් කිව්වේ නෑ ජියන් කාන් කිව්වේ. ඒ වගේ නැන්ජින් වලට වරින් වර විවිධ රාජ්‍යවලදී විවිධ නම් ප්‍රදවන්ලා තියෙනවා. ඊළඟට ඒ මේ චීන ඉතිහාසය මේක හරියට PhD එකක් කරනකොට මේ අමරගෙන් ඇහුවනම් මට වඩා හොඳට ඒක කියයි. අපි ඔක්කොම කියෙව්වට ඒ ඔක්කොම දාගන්න බෑනේ. අපේ සුපර්වයිසර් කැමති වෙන්නේ ඒව අහක දාන්න වෙනවා. දැන් කාලේ ළමයි නම් මේ ඕන කැලි ටික විතරක් කියවලා ලියනවා. එතකොට හරිය ලේසි වැඩේ. එතකොට අපි එහෙම නෙමෙයි. අපි නවකතාවක් ලියනකොට අර ඕන කැලේ නෙමෙයි මුළු පොතම කියවනවා. ඒ අපිට සහජ කුතුහලයක් මේ බුද්ධ පිපාසයක් තියෙන නිසා. ඉතින් ඒ වගේ තමයි මම චීන ඉතිහාසයේ ගැඹුරින්ම කියෙව්වා. ලෝයන් වල ගුහා 10 ගණක් තියෙනවා. ඒ ගුහා බලන්න ගියා. මට පිස්සු හැදුණා එතනට ගියාම. සමහර තැන්වල චූටි පඩි පෙළවල් කපලා චූටි මේ විහාර ගලේ නෙල්ලලා තියෙනවා. මට ඒ ලෝයන්ම ගියාම හිතුණා මේ සමහර ඒවා පොඩි කාම්දිරුවරු එහෙම සාමණේරයන් වහන්සේලා ඔය කරන්න ඕවට මේ වෙලෙන්දෝ ස්පොන්සර් කරලා තියෙනවා. මොකද ඊ ගඟ දෙපසම ඒගොල්ලෝ ගමන් කරපු නිසා ස්පොන්සර් කරලා තියෙනවා. ඒකට දැන් ෂියන් නගරෙත් මම හොඳට ගිහින් තිබුණා. මට මේ පොතට ඉස්සර නැග ෂියන් දාගන්න බෑ. මොකද එයා ඒ පැත්තට දාන්න ගියොත් තවත් පොත ලොකු වෙනවා. ඉතින් මම එහෙම දීර්ඝ කාලයක් ඇවිදලා ඔක්කොම කළා. මට පොත ලියන්න බැරුව හිටියා. මේ අපේ කට්ටිය නැන්ජින් ගියා කියන්නේ අපේ ඉතිහාසයේ සඳහන් වෙන්නේ පහු කාලෙක ලියනකොට නැන්ජින් කියන නම යොදලා තියෙනවා. නමුත් ඒ කාලේ ඒ නම කියලාම නැහැ. එතකොට ඒ දකුණු රාජධානියට මේ මම යනකම්ම හිටියා. එතකොට එහෙ ගියාම මම හොය තනියම අනිත් අය කැමති වුණේ නැහැ. තව රයිඩර්ස්ලා කාටවත් ඒක ඉන්ට්‍රස්ට් එකක් නැහැ. මම තනියෙන් පයින් ගිහිල්ලා හොයාගෙන ගිහින් පන්සල් වලට ගියා. ඉතින් ඉංග්‍රීසි කතා කරන්න කෙනෙක් නැති නිසා මට කතා කරලා විස්තර දැනගන්න විදියක් නැහැ. හැබැයි වාසනාවකට මම ගිය පන්සල් වල භික්ෂුණිය හිටියේ. එතකොට මට ලේසි වුණා මේ ලංකාවෙන් ගිය දේවසරා භික්ෂුණිය ඇතුළු තව 10 දෙනෙක් ගියා. එක්කෙනෙක් අපවත් වුණා. උපසම්පදාව පිළිටවන්නම් භික්ෂුණිය 10 දෙනෙක් ඉන්න ඕනි කියපු නිසා නන්දාපව ඇවිල්ලා මේ අපේ තව භික්ෂුණියක් අරගෙන ගියා. ඉතින් ඒ නිසා මම මේ ඒ සිද්ධීන් ඔක්කොම මේ තිසරණා පොතට ගොනු කළා. ඒක මේ බීජිං ෂැන්ඝයි ගියේ නැත්තම් මේ ඒ වැඩේ වෙන්නේ ෂැන්ඝයි යන්න සහ ඒ රයිටර්ස් ෆෙලෝෂිප් එකක් ලැබෙන්න හේතුනේ අද උදේ මෙතන මා ළඟ හිටියා මගේ මිතුරිය මේ ප්‍රසිද්ධ හසන්ති උරුගොඩ වත්තේ. ඒ නිසා මේ අපි දෙන්නත් වරින් වර එයා ඉන්න තැන් වලට යනවා. ඒ නිසා මේ මට ඒකෙන් වාසියක් වුණා.
ඊට පස්සේ ලියන්න බැරුව හිටියා. මොකද අරගලේ කාලේ ආපුවාම අරගල ලිව්වා. ඊට පස්සේ ලන්ඩන් ගියාම එකක් ලියන්න හිතාගෙන එහෙ මියුසියම් එහෙම ගියාට අවුරුදු 50කට පස්සේ රත්නපුරේ මිතුරියක් හම්බුණා. ඒගොල්ලන්ගේ ජීවිත කතාව ලිව්වා විසාචකයෝ. ඊට පස්සේ තවත් මොකද්ද ඕවා ලියලා අනිත් එක මේ රාජසිංහලගේ පිස්සුව නිසා හැමතැනම හොයන් ගියා. තංජෝර අර එමේ ගිහිල්ලා තමයි මේ කැන්ඩි මහල් සහ මේ සිරෝණ ගමනේ සහ කැන්ඩි මහල් ලිව්වේ. ඒක නිසා මේ තිසරණ ප්‍රමාද වුණා. මම හිතන්නේ මම ලියපු අමාරු පොත ඒක තමයි. මොකද රිසර්ච් කරපුවා රිංග ගන්න බෑ ඔක්කොම ටික. මම ඉතින් තිසරණ තාම කියවලා නැහැ ඔඩියන්ස් එකේ ඉන්න බොහෝ දෙනෙක්. ඉතින් තිසරණ කියවන්න කියලා ආරාධනා කරනවා ඊ පෙරේදා එළියට ආපු පොත සුනේත්‍රාත් එක්ක මේ සම්බන්ධ වෙලා. හැබැයි ඔඩියන්ස් එකට ඇති ප්‍රශ්න අපි ඉස්සරහා දක්වා සඳුන්ගිරේ ඉඳලා ආපු අපි ප්‍රබන්ධයට ඇත්තටම හුඟක් මුල් තැන දුන්නේ සුනේත්‍රා නැවත සාකච්ඡාවකට එකතු වෙන නිසා සමන්නතව දෙහිටි නීල් කරුණාරත්න සහ නීල් විජේරත්න සහ විෂ්ණු වාසු එක්ක සංචාරය ගැන ට්‍රැවලොග්ස් ගැන සාකච්ඡාවක් තියෙනවා. ඔබට වාරය සුනේත්‍රාට ප්‍රශ්නයක් යොමු කරන්න. හසන් තියෙනවා අතන. දැක්කේ ඇත්තට මේ ප්‍රේම පුරාණය මේ ජනක තමයි පළවෙනි පොත ප්‍රේම පුරාණය ගැව්වේ. ජනක ඉතින් ඒක බය වුණේ නෑ මේ මේකට ලොකු ප්‍රශ්න එයි කියලා වෙනම. චරිත සහතිකණිකුත් වෙයි කියලා. ප්‍රේම පුරාණේ මට මතක තියෙන රූපවාහිනී සාකච්ඡාවක් තියෙනවා නිවේදිකාවක් ඔබෙන් අහනවා. ඒ ඔබේ ප්‍රේම කතාවද කියලා. ඒක ලංකාවේ එක්කවුන්ට් සාමාන්‍ය දෙකම අහලා නෑ. ගෑනු ලියන්න ඕනේ ගෑනු විදියට කියලාත් ලේඛිකාවක් පත්තරයකට කියලා දුන්නා මගේ පොත් ගැන සඳහන් කරගෙන. yes මැඩම් ඔබ කැමතිම ඔබ මෙතෙක් කල කියව පොත් අතර ඔබේ ප්‍රියතම පොත් ටිකක් අපිට නිර්දේශ කරනවා නම් ඇත්තට මේක වටිනවා. මම එච්චරයි අහන්න කැමතියි. thank you ස්තුතියි. මම කියවපු පොත් වලින් දැන් අපි පොඩි කාලේ කියුවේ W.A. සිල්වා මහත්තයාගේ පොත් මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පොත් ඒවා ඉතින් ඔයගොල්ලෝ ඔක්කොම කියවලා ඇතිනේ. ලෙටිෂියා පොතේ යුගේ පොත් ඒ කාලේ අපිට choice එකක් තිබුණේ නැහැ. ලැබෙන ඕන පොතක්. ඩීමන් ආනන්දගේ පොත් මම කාම්කරුවන්ගෙන් ඉල්ලන් කියවලා තියෙනවා. හරි. එතකොට දැන් මම ආස කියන පොත්කින් ඒ කියන්නේ අපේ දැන් සමකාලීන මේ ලේඛකයන්ගෙන් මම යාමරගේ පොත් මේ කියවලා ඒවට කැමතියි. ඉතින් ඒ වගේ තව අපේ කාලේ මම ඇත්තටම අර මං කිව්වේ ඉතිහාසය කියන්නේ පුරා විද්‍යාවයි ඒවනි කියවන්නේ. ඉතින් ඒ නිසා මට රෙකමන්ඩ් කරන්න කියලා මං අර කිව්වේ ගාවිනියන්ගේ ස්ලෝ බෝට් ටු චයිනා ඊළඟට තව මිසිස් හෙන්රි රොබර්ට්ස් කියලා කෙනෙක්ගේ පොත් මට බලපාලා තියෙනවා. කියන්නේ මං යාගේ හරිය ෆනි විදිහට යාගේ මුළු ජීවිත කතාවම සීරීස් එකක් තියෙනවා මැඩ්ලින් ලිටල් මැඩ්ලින් ග්‍රෝන් අප් එහෙම කියලා. දැන් එයා මැරිලා. නමුත් එයාගේ පොත් මම හරිම රස වින්දා. ඊළඟට අපි ඉස්කෝලේ යන කාලේ ඉඳලා ඔය ෂේක්ස්පියර්ගේ හැමදාම O level වලට හැම්ලට් හරි බැක්බත් හරි තියෙනවා නම් GA කිව්වලටත් තියෙනවා ඒකම. අන්න එහෙම එහෙම තියෙනවා. ඉතින් එතකොට ඒ ෂේක්ස්පියර්ගේ ගොඩක් ඒවා මම කියවලා ඒ කාලේ හිතලා තිනවා මාර ක්‍රියේටිව් මිනිහෙක්ද මෙයාට කොහොමද මේ ප්ලොට්ස් එන්නේ කියලා. ඒ කියන්නේ එයා එහෙන් එළියට ගිහිල්ලත් නැහැනේ. එතකොට එයාගේ ගමට ගියාම මට තවත් තේරුණා මෙයාට කවුරු හරි හොඳ ගයිඩන්ස් දෙන්න කෙනෙක් ඉන්න ඇති කියලා. ඊළඟට මම මේ ගොඩක් මේ බයෝග්‍රැෆිස් ඒ කියන්නේ දැන් ඔය මේ දේශපාලන වශයෙන් එහෙම කැපිටලිච්ච චරිත ඒ බයෝග්‍රැෆිස් එහෙම කියවලා තියෙනවා. ඒවා ඉතින් මට එක නම් වශයෙන් කියන්නේ ලිස්ට් එකක් දෙනවා. මට පුතා ෆික්ෂන් මම ලිව්වට මම වැඩිපුර කියවන්නේ අනිත් ඒවා. වෙනත් කියන්නේ ජියෝග්‍රැෆි සෙක්ෂන් එකේ තර ඇඩ්වෙන්චර් ඒවා තියෙනවානේ ට්‍රූ ඒවා කියවනවා. මේ බෑත කාලෙක මේ බ්‍රිතාන්‍යයේ ගියාම නම් නවකතා දෙක තුනක් කියුවා. හැබැයි මට ඒවා නම් මතක නැහැ දැන්. ඉතින් සිංහල ඒවා ඉස්සර ඒ
කියන්නේ අපේ තරුණ කාලේ ඉඳලා ආපු ඒවා 90 දශකයේ වෙනකන් ලැබෙන හැම එකක්ම වගේ කියෙව්වා. සමහර ඒවා රස විඳා මේ ඉස්සර මං කේජාතිලකික පොත්වලට කැමති වුණා මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාට වඩා එක කාලෙක. මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාට මං කළුවර ගෙදර තමයි ආසම. දැන් අපි විභාග වලට උගන්වන්නේ ඔක්කොම කරන්නේ ගම්පෙරළිය වුණාට කළුවර ගෙදර තමයි මට ලොකු මේ අමුත්තක් වෙනසක් දැනුනේ. ඉතින් ඒ වගේ පොත් තමයි මට කියන්න පුළුවන් වෙන්නේ. අර මේ දවස්වල මම මේ නේවාරි ෂෝට් ස්ටෝරීස් කියලා පොඩි පොතක් ගෙදර කාලයක් තිස්සේ තිබිච්ච එකක් කියවනවා. මේ දැන් ටයිටල්ස් වශයෙන් පොත් ගැන කියන්න නම් පුතේ මම දැන් මේක ඉවර වුණාම ඔයාට ලියලා දෙන්නම් මේ මගේ ඔයාගේ මේක දුන්නොත් මට මේ WhatsApp එක මම ගෙදර ගියාම මගේ අර පොඩියේ තියෙන එකෙන් එවන මොකද මෑත කාලේ මම විසුද්ධි මාර්ගයේ ගොඩක් කියවනවා. ඉතින් ඒවා මට තව කෙනෙකුට රෙකමන්ඩ් කරන්න තරම් මේ තරලවෙකට කියන්න දෙයක් නෙවෙයි ඒක. මොකද මේ ඉස්සරහට මට විසුද්ධි මාර්ගයේ මට පාවිච්චි කරන්න උනා. එතකොට මට පාලි වචනයක් හිර වෙනකොට මේ මහාචාර්ය අසංග තිලක රත්නට කතා කරලා ඒක අහගන්නවා. මේ මොකද පාලි දන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඉතින් අර වගේ ලිස්ට් එක නම් දිගයි මම ඔයාලට ඇත්තටම ඒක කියන්නම්. නවකතාවේ දැන් කතා පුවත තියෙනවා ඊළඟට ඒක යටිපෙලක් අපිට ඒවා මොකක් හරි සමාජ විශ්වාසවල කීමක් කරනවා. එතකොට මේ දෙක අතර අන්තර් සමානතාවය බුදුමී කොහොමද ගොඩනගා ගන්නේ? උදාහරණයක් සමහර වෙලාවට දැන් මම ලියන නමුත් අපිට සමහර වෙලාවට කියනවා කතාවක් කියනවා නමුත් ඒ කතාව ලස්සනයි. හැබැයි ඒකෙන් අපිට කියන්න ඕන යටිපෙල කියව නීතියට නැති වෙන්න පුළුවන්. තව සමහර වෙලාවල් තියෙනවා කන්සෙප්ට් එකක් කියන්න ඕන දෙයක් තියෙනවා ඒකට ගැළපෙන කතාව එන්නේ නැහැ. සමහර මොහොතවල් තියෙනවා ওই දෙක ගාඩට පිට ලස්සන කතාවක් තියෙනවා ඒ කතාව තුළින් අපිට කියන්න ඕන දේ කියන්න ඕන විදිහටම එන වෙලාවලුත් තියෙනවා. දැන් මම දන්නේ ඒක සූත්‍රයක් තියෙද අහම්බය මගේ නම් අදකින් ඒක අහම්බයක් කියන එක. ඔබතුමී කොහොමද ඒ ගැන? මම හිතන්නේ අහම්බයක් වෙන්නේ හැබැයි ඒ ලියන කෙනාගේ එයාගේ අත්දැකීම් එයාගේ මේ රීඩින් හැබිට්ස් එයාගේ ගැඹුරු කියවීම එයා දේශපාලනයේ දිහා ලෝකයේ දිහා බලන ආකාරය ඒවා ඔක්කොම අරවට මේ හිතා මතා මේක මෙහෙම තියෙන්න ඕන යටි අරුත මෙහෙම වෙන්න ඕන කියලා එහෙම ලියන්න මට නම් බෑ. යටි අරුත් ඉබේ මතුවෙනවා. මොකද අපේ ඇතුලේ තියෙන මානව දේශපාලන ප්‍රශ්න අපි ජීවිතයේ ප්‍රශ්න කරන ආකාරය ඒ අනුව යටිපෙලක් ඉබේ හැදෙනවා. නම් කියවන කෙනාගේ එයාගේ මානසික මට්ටම අනුව එයාගේ දැනුම මත තමයි එයා ඒක රීඩ් කරගන්නේ. දැන් ඔය බත්තරංග වගේ පොතක් සමහර අයට ඒක තේරුන්නේ නැහැ. දැන් එතකොට මේ මොකද ඒකේ මේ ඒක අහවල් කතන්දරයක් කියලා නෑනේ. ඒ කාලේ මේ විදිහේ පොත් වැඩි නෙමෙයි ඇත්තෙම නෑ. දැන් නම් ඒවට පිළිගැනීමක් තියෙනවා. ඉතින් ඒ වගේ අර යටිපෙළ දැන් මේ යටිපෙළේ ඒකේ තියෙන්නේ ඇත්තටම දරිද්‍රතාවය. නමුත් ඒක හිතාමතා දරිද්‍රතාව මතු කරන්න ලිවෙන සඳුන්ගෙත් එහෙමයි දරිද්‍රතාව හොඳටම තියෙනවා. නමුත් ඒක හිතාමතා මේක ගේන්න ඕන කියලා ලියුන්නේ අර සබරගමුවේ දැකපු දේ සාමාන්‍ය ජනතාවගේ ජීවිතේ ඒකෙන් එළියට ආවා යම් ප්‍රමාණයකට. ඉතින් ඒකයි ඔයා කිව්වේ හරියි. මෙහෙම ලියන්න මේක මතු කරන්න කියලා එහෙම කරන්නේ නැහැ. දැන් මං වගේ කෙනෙක් කොට්ටුරයක් මහන්න කිව්වොත් කවදාවත් බෑ මෝස්තරයක් මේ අර කාබන් එකේ ඇඳලා මහන්න. මොකද මම මෝස්තර අහන්නේ නිකන් මලක් මැහුවොත් ඊළඟ කෑල්ල ඉවේ මහනවා. තව කෑල්ලක් ආයි පුරුද්දනවා. එතකොට ඒ විදිහට තමයි පොත් ලියවෙන්නේ. ඉතිහාසය හොඳට ආධාරණ නිසා ඉතිහාස කතා ලියනකොට මට ඉතිහාසයේ ප්‍රශ්න කරනවා. රාජසිංහ මේ සන්තෝෂයෙන් ඉන්නේ නෑනේ මේ වෙල්ලෝර බලකොටුවේ. ඉතින් මම වෙල්ලෝර බලකොටුවේ ගියාම තමයි දැනගත්තේ කැන්ඩි මහල් කියලා තාමත් එයා හිටපු ගෙදරට කියනවා. ඉතින් එතකොට ඒකෙදි මම බ්‍රිතාන්‍ය මේ යුගය සහ අධිරාජ්‍යවාදයේ ප්‍රශ්න කරන්න කියලා හිතාමතා ලිව්වේ නෑ. නමුත් ඒකෙන් ඒ වෙච්ච දේවල් ප්‍රශ්න කරනවා ඇති සමහරුන්ට එහෙම නැතුව ඇති. මේ දැන් වික්ටෝරියා රජින ගැන මේ මම ඉස්සර හිතන් එයා ගැන ගොඩක් කියවනකොට මට හිතුණා එයාට ඕන නම්
මේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට කාන්තාව යන එක නවත්තන්න තිබුණා. තියා නැවැත්තුවේ නෑ ඒක. ඉතින් ඒ වගේ එහෙම ඉබේ වෙනවා ඒ දේවල්. මගේ පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා මේ මහායාන සූත්‍ර ධර්මයක් වෙන හර්ද සූත්‍රය ගැන ඔබතුමිය සඳහන් කරා. මේ මහායාන සූත්‍රන්ත වන ඔය හර්ද සූත්‍ර ලෝටස් සූත්‍ර ඉදිරිගත්තම ඩයමන්ඩ් සූත්‍ර මේ වගේ දේවල් එක්ක මේ අපි මේ ලෝකෝත්තර භාවයේ තියෙන සූත්‍රාන්තයන් ඒවා කොහොමද ලෞකික තත්ත්වයන් තුළට ඔබ ගන්න විදිහට මේ ග්‍රන්ථකරණය මේ සංස්කෘතියට ගැලපෙන විදිහට ජනතාවට ගලප්ප ගන්න විදිහට ඒ තියෙන සූත්‍රාන්තයන් වල තියෙන දේවල් ඔබතුමිය ගලප්පා ගත්තේ කොහොමද කියන එක පිළිබඳව මට දැනගන්න කැමතියි. ඒවා එකක්වත් සූත්‍ර මේකට ගලපන්න ඕනේ කියලා හිතලා නෙමෙයි. අපි බෞද්ධ දර්ශනය ආධාරනකොට ඉබේ වෙනවා. දැන් මම කිව්වේ විසුද්ධි මාර්ගය කියුවයි කියලා විසුද්ධි මාර්ගයේ බලෙන් ඔබන්න කියේ නෑ. ඒකේ තියෙන සමහර ඒවා ප්‍රශ්න කරා. එක උදාහරණයක් මම කියන්නම්. මේ අපේ භික්ෂුවකුත් ඉන්නහලා මේ දන්නවා ඇති ඒක හොඳට. දැන් විසුද්ධි මාර්ගයේ තියෙනවා මේ ස්ත්‍රීන්ගේ මේ රුධිරේ වැහුණු මාසික රුධිරේ වැහුණු රෙදි කඩවල් ගැන. මොකද සිවුරු හදාගන්න කියලා තියෙනවා මේ විදිහේ රෙදි කඩවල් වලින්. එතකොට එහෙම රෙදි කඩක් පාරේ වීදියේ දාලා ගියොත් ඒකට කියන නම මේකයි. ඒක ඕනනම් ගන්න පුළුවන්. එතකොට ඒක ලියපු භික්ෂුන් වහන්සේ ලියලා තියෙනවා ඒ රජ කෙනෙක්ගේ මේ අම්මා කෙනෙක් වටිනා රෙද්දක් වීදියේ දැම්මලු භික්ෂුන්ට ඒක ඇහිඳ ගන්න කියලා. භික්ෂුන්ට අකපයි අර මේ අනර්ග රෙදි ඒ නිසා එයා දාලා ගියා. එතකොට ඒ රෙද්ද මේ ඇහිඳ ගත්තාට භික්ෂුන් ඒක මේ අණ්ඩයක් දාන්න මිසක් වෙන වැඩකට පාවිච්චි කරේ නැහැ. ඉතින් එතකොට දැන් ඒකේ අර ඒ රෙදි කඩවල් ගැන ලස්සනට විස්තරයක් දෙන මම ඒක තිසරණයි කියලා දැම්මා. ඉතින් එතකොට දැන් බෞද්ධ දර්ශනය කොහොමත් ඒ කියන්නේ ඒක යම් මට සෑහෙන ප්‍රමාණයකට කාවැදිලා ඇති. නමුත් මම හිතාමතා ඒක මතු කරන්න ලියනවා නෙමෙයි. මොකද මමත් එහෙම ජීවිතේ ප්‍රශ්න කරමින් හිමාල අඩවියේ හැමතැනම ඔය බ්‍රාහ්මණ ආශ්‍රමයේ ඔය හැමතැනම කරක් ගැහුවා. ඉතින් ඒ නිසා ඉබේම ඒ ප්‍රශ්න එහෙම දාර්ශනික ප්‍රශ්න ඒවා එනවා. ඒ සූත්‍රය හෘද සූත්‍රය කියලා දාලා තියෙන ඒගොල්ලන්ගේ හෘදේ සූත්‍රය. ඒක අර වෙන මේ බෞද්ධ ආගමික හරි වෙන ආගමික පසුබිමක එකක් නෙමෙයි. ඒගොල්ලන්ගේ හෘද යාංගම බැඳීම ඇලීම තමයි එතෙන්දී ප්‍රශ්න කරන්නේ. ඒක ලියවෙන්නේ ඒකයි. මැඩම් මට දැනගන්න ඕනේ මැඩම්ගේ එඩිටින් ප්‍රොසෙස් එක ගැන. කියන්නේ chapter එකෙන් chapter එක ලියලාද නැත්නම් එක දිගට ලියලා ඊට පස්සේ එඩිට් කරනවද ඒ ගැන චුට්ටක් කියන්න. ඔව් දැන් අපි ළමයින්ට කාට හරි ඔය ක්‍රියේටිව් රයිටින් උගන්වනවා නම් අපි කියයි එහෙම එඩිට් කරන්න හරි මේ කියලා. නමුත් අපි කරනකොට එහෙම ලියන්නේ නැහැ. ඒක හොස්පිටල් ලියාගෙන යනවා. හරි? ලියාගෙන ගිහිල්ලා ඉවර වෙලා ආයි කියනකොට මේ වාක්‍ය මෙතනට හොඳ නැහැ. එක්ක මෙතනට තව වචනයක් දාන්න ඕනේ කියලා ඒ වචනේ දානවා. සමහරක් වෙලාවට දැන් මේ චරිතෙ මෙතනට ඕනේ නැහැ. එහෙම නැත්තම් නොසිතූ චරිතයක් දැන් මේ අපි දැන් එහෙම නොසිතූ තත්ත්වයක් එන්න පුළුවන්. ඊළඟට එහෙම ලියාගෙන යනකොට මට නම් විශේෂයෙන් දැන් මම කතා කරන පස්සේ ලියන්නේ. නමුත් මගේ සමහර පොත්වල සමහර chapters ඒ අදාළ චරිතය අනුව grammatical ලියන chapters තියෙනවා කතා කරන පස්සේ අතරට ගිහිල්ලා. එතකොට එහෙම වුණාම ඔය grammar එහෙම වැරදියි කියලා ඉතින් ඒක check කරන වෙලාවල් තියෙනවා. නර්ඩ් check කරනවා. නමුත් කොච්චර check කරත් අර පස්පාරක් proof කියවත් අන්තිමට පොත ආපුවම කමා එකක් වැදිලා නැහැ. නයන්නක් වැදිලා නැහැ. දැන් ඔය සඳුන්ගිරටත් එහෙම ප්‍රශ්නයක් වුණා කමා එකක් වැදිලා නැතුව. ඒක ලොකු ගැටලුවක් කරලා ඒකට විරුද්ධව රැස්වීමකුත් තිබ්බ ජයවර්ධන සෙන්ටර් එකේ. ඒකට පෝකල කාඩ් එකකුත් ගහලා මේ බෙදලා තිබුණා ඒකට. උදර්ශනවල සමහර මතකත් ඇති. එතකොට මේ එහෙම මේ ප්‍රශ්න වලට ලේඛකයෝ මුහුණ දෙනවා. නමුත් එඩිටින් කියන එක අපේ රටේ ඇත්තටම දැන් පබ්ලිෂින් හවුසස් වල රටවල් වල එහෙම එඩිටර්ස්ලා එහෙම ඉන්නවනේ. එතකොට සමහරක් වෙලාවට වෙන්නේ
අර මනුස්සයා ලියපු එක නෙමෙයි අන්තිමට පබ්ලිෂ් වෙන්නේ. දැන් මට එක්කෙනෙක් එහෙම කිව්වනේ අපිට 10න් 10ට සෙක්ස් කෑල්ලක් දාන්න කියලා. ඉතින් මට ඒක කරන්න බෑ. සෙක්ස් කෑලි තියේ ඕනතරම් ඒ අදාළ චරිතවල සෙක්ෂුවල් ලයිෆ් එක හරි වෙන ඇට්‍රැක්ෂන් එකක් හරි මොනවා හරි තියෙනවා නම් නමුත් මේ පර්පස්ලි මේ මාකටිං ස්ට්‍රැටජි එකක් හැටියට ඒක කරන්න බෑ. එතකොට එඩිටිං කියන එක අපිට මට නම් ඇත්තටම අමාරුම අකමැතිම කාලය තමයි ප්‍රූෆ් රීඩින් කියන්නේ. මොකද මම අතින් ලියන්නේ තාම. එතකොට සරසවියට දුන්නා මේකේ ළමයි ගහපුවාම අනේ ඒ ළමයි ඉතින් අන්තිම පාරටත් මේ අනේ මිස්ටව පාරක් බල්ලා දෙන්න මොනවා හරි තියෙයිද කියලා කියනවා. ඉතින් මේ පාර ওই තිසර නායක එහෙම මම හිතන්නේ මම පළවෙනි ෆස්ට් මේ එක තුන් පාරක් කියෙව්වා. මේ ආපුවාම ඊට පස්සේ දෙවෙනි එක තව දෙපාරක් කියවලා අනේ ඇතිනේ කියලා දුන්නාම මේ ළමයි කියන අනේ මිස් දැන් මේකේ තව ඒවත් තියෙයි පස්සේ ඒව අහුවෙන්නේ තව පාරක් අනේ බල්ලා දෙන්නකෝ කියලා. මගේ මේ ඇස් දෙකත් රිදෙනවා. එතකොට ඇස් ඔපරේෂන් කරන්න කිව්වේ ඉන්න වෙලේ ඉතින් මේ බැලුවා. දැන් ඔය ජනකගේ එහෙමනම් එයා කාට හරි දීලා බලවනවා. සමහර තැන්වල මේ එහෙම බලන්න කෙනෙක් ඉන්නවනම් ෆයිනල් එකේ හැබැයි මගේ ඒවා බලන්න හුඟක් දෙනකොට අමාරුයි. මම මේ I always find new words. එතකොට අර විලේජ් මේ කියන්නේ ගැමි භාවිතය ගැමි මිනිස්සු කියන වචන සමහර තැන්වල මම කියන මේ පරිසරය එඩිට් කරන කෙනෙක් දන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට එයා හිතන්නේ මම ලියලා තියෙන්නේ වැරදි වචනයක් කියලා. දැන් විශේෂයෙන් කැන්ඩි මහල් වගේ එක. ඒක පළවෙනි චැප්ටර් එකේ මරියා පොර්ලෙන්ටිනා කියන ඒවා වෙන කාටවත් එඩිට් කරන්න බෑ. මේ අපි අවරට දුන්න නම් උට වෙලාවක් නැහැ නැත්තම් ඒක කරලා දෙයි. මොකද ඒක ගැමි භාෂ දාන්න නිසා. එහෙම නැත්තම් මේ එහෙම මං දෙන්නේ නැහැ. මං කරදර වෙලා දුක් ඉඳලා දාවිති වැඩි කාලයක් නැහැ. ඕනනම් වැඩි වුණොත් අවුරුදු 10ක් විතර ඉඳීනේ. ඒ ටිකේ ඒ දුක විඳගෙන යනවා. වෙන එඩිටින් ඒ කියන්නේ දැන් පිටරටට අපි පොතක් කියලා දුන්නොත් chance අහක් කරලා රීරයිට් කරනවා. අපිත් එහෙමයි ළමයිට ඔය මේ ක්‍රියේටිව් රයිටින් කියලා දෙනකොට කෙටි කතාව ලියවනවා 10 පාරක් විතර. එතකොට ඒ ළමයින්ට හිතා ගන්න බැරි විදිහට ඒ කෙටි කතා හොඳට එනවා. ඉතින් අපිට සමහර විට එහෙම දෙයක් මුල කාලේ ඉඳන් තිබුණා නම් සමහරවිට අපේ ලිවීම වෙනස් වෙන්නත් පුළුවන්. කොහොම හරි අපි බොහොම හිතුවක්කාර විදිහට අපේ චරිතත් හිතුවක්කාරයි අපේ ලිවීමත් හිතුවක්කාරයි. ඒ නිසා ඉතින් ඒකට අර එඩිටිං කියන එක අපිට සම්බන්ධ වුණේ නැහැ. ඇත්තටම අපේ කාලය දැන් අවසන් වෙලා ඉනවා. හැබැයි දැන් කෙටි කතා දැන් ක්‍රියේටිව් රයිටින් වල කෙටි කතා ලිවීම ගැන කතා කරපු නිසා අපි ප්‍රබන්ධය ගැන අද කතා කරන සාකච්ඡාව ඉවර කරන්න. දැන් කෙටි කතා ලියන්නේ නැද්ද කියන ප්‍රශ්නේ අහනවා. මට ලියන්න වෙලාවක් නැහැ කෙටි කතා. මම ඉස්සර මහදිග කතා මේ ශ්‍රී සංඝරාජය අන්තිමට යන මහදිග කතා ගොඩක් තාම සමහර ළඟ තියනවා කියලා කියලවන මම නම් එකතු කරලා නැහැ. මගේ ඒවා වේව රස ආහාර කරගත්ත නිසා මා ළඟ නැහැ ඒවා. කෙටි කතා ගොඩාක් ලිව්වා මම මේ සඳුන් කිර ගහන්න ඉස්සලා. නැත්තම් මේ පොත් 2000ක් මේ එකපාරට නිකන් කිසිම පබ්ලිසිටි එකක් නැතුව විකුණෙන්න ඇත්තේ අර මහදී කතා කියවපු අය නිසා. එතකොට කෙටි කතා ලියන එක මට ලේසි. නමුත් මට වෙලාවක් නැති වුණා අර රිසර්ච් ඒවා හොයන එකයි. 6 මාසයක් විතර ලන්ඩන් වලේ මේ ඉන්නකොට පිස්සුවෙන් කියවනවා. මොකද මේ පොත් මෙහි හොයාගන්න නැති නිසා නිදි මරාගෙන පොත් කියවනවා. ඉතින් ඊළඟට රාමනාශ්‍රමයේ ගියත් කෙටි කතාවක් ලියන්න පුළුවන් වෙලාවේ ඒ ලයිබ්‍රරියට රින්ගගෙන ඉන්නවා. රින්ගගෙන සටහනුත් තියාගන්නවා. අනේ ඒ සටහන් පාවිච්චි කරන්නෙත් නෑ. මම හිතාගෙන ඉන්නවා කවදා හරි ওই සටහන් ටික මේ අමරට දීලා දාන්න. මොකද එතකොට එයාත් නාටි වුණාම නිකන් වැඩක් නැති වෙලාවට ඔවා බලයි කියලා. මොකද එක මේ හොඳ වටිනා තොරතුරු. ඉතින් ඒක නිසා මට කෙටි කතා ලියන්න වෙලාවක් නෑ. නැත්තම් ඒක ලියන්න ඕන කියලා මේ දැනුත් නෑ. ඊයේත් හිතුවා. ඇත්තටම අර කියපු මහදිග කතා ශ්‍රී සංඝරාජ කියපු කෙනෙක් තමයි මම. තව ඇති. හැබැයි සාකච්ඡාව ඉවර කරලා අපිට ඊළඟ සාකච්ඡාවට යන්න අවකාශය තියෙනවා. ඉතින් ඒක නිසා සුනේත්‍රාට බොහොම ස්තුතියි අපිත් එක්ක සාකච්ඡාවට පැමිණියාට. ඒකම සුනේත්‍රා සහභාගී වෙන තව සාකච්ඡාවක් තියෙනවා. විශේෂයෙන්ම ට්‍රැවලෝග් ගැන, මේ සංචාරකය ගැන. ඉතින් මම ආරාධනා කරනවා ඔබට ඒකට සහභාගී වෙන්න කියලා. ඒකම ශාලාවේ ඉන්න බොහෝ දෙනෙක් තිසරණක් කියවලා නැතුව ඇති. ඒ නිසා තිසරණක් එහා පැත්තෙන්
මිලදී අරගෙන සුනේත්‍රාත් එක්ක තිසරණා ගැන කතා කරන්න අවකාශය හදාගන්න. බොහොම ස්තුතියි. අපි නැවත වෙලාවක හමු වෙනවා. ස්තුතියි අනෝමා. අනවරාජකරණ මහත්මිය සහ සුනේත්‍රා ඔබේ වටිනා අදහස් සහ කාලය අප වෙනුවෙන් වෙන කිරීම සඳහා අපි අපගේ හද සාක්ෂිය ස්තුතිය පුද කරමු.